අපි ලංකාවෙන් අනිවාර්යෙන්ම මේ ෆ්‍රේගන්සයක් හදලා ප්‍රාන්සල යවමුණේ යවලා තියමු අනිවාර්යෙන්ම කරන්න ඕන. කල්පසාගේ වමනෙන් හරි ඩොලර් ගේන්න පුළුවන් නම් එච්චරයි. රටකට දාන්න පුළුවන් නම් එච්චරයි. මම 2014 හෝ 15 මම ශාරුක්ට පර්සනලි අසිස් කරා. ඇත්තටම බලධාරි කවුරු හරි මේ පිළිබඳව මොකක් හරි අවධානයක් යොමු කරන්න අපිට ඕනනම් පුළුවන්. ඇත්තටම ගවර්න්මන්ට් එකත් එක්කම මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් අපිට කරන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම. මේ අලුත් පොඩ්කාස්ට් එකකින් තමා ඇත්තටම මේ කතාවල් පටන් ගන්න යන්නේ. මේ අද ටිකක් අතර මේ දෙවනි පොඩ්කාස්ට් එක මගේ මේ පොඩ්කාස්ට් බලන කට්ටිය දන්නවා ඇති. පළවෙනි පොඩ්කාස්ට් එක ඇත්තටම මේ ලහිරුත් එක්ක අපි ලාසින්යෝද ෆ්‍රේග්‍රන්ස් හදපු විදිය තමයි කතා කළේ. ඉතින් මේ දැන් මේක එක්ස්ටෙන්ඩඩ් ප්‍රෝග්‍රෑම් එක විදිහට මම තීරණය කරා ඇත්තටම මේ පර්ෆියුම් වලට කැමති ආස කරන පාවිච්චි කරන හැමෝටම මේකේ ඉන්ඩස්ට්‍රී එක කොයි වගේද පර්ෆියුම් හැදුනේ කියන්නේ හිස්ට්‍රී එක මොන වගේද එතකොට හිස්ට්‍රී එකේ ඉඳන් මේ පර්ෆියුම් කියන එක කොයි විදිහටද මිනිසුන්ගේ ලයිෆ් එකත් එක්ක කන්වර්ට් වෙලා ආවේ කියන එක දේ ගැන චුට්ටක් කතා කරන්න. ඉතින් මම විශේෂ ආරාධිත අමුත්තෙකුටත් මම එන්න කිව්වා. එයා ගැන කියන්න ඉස්සල්ලා මට මේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ පොඩ්කාස්ට් එකට ඇත්තටම මොකද්ද දාන්න ඕන නම කියලා. මොකද දැන් මේක කන්ටිනියු වෙද්දී මේකටත් මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන්න එපාය. එතකොට ඉතින් මට නමක් කල්පනා කරලා මට ආපු නම තමයි මේ OD chat කියන නම. ඉතින් මෙතනින් එහාට මේ පොඩ්කාස්ට් ඔක්කොම OD chat විදිහට තමයි යන්නේ මේ ජූඩ් ෆ්‍රේග්‍රන්ස් YouTube channel එක ඇතුලේ. අපි කතා කරන්න හැමදාම පර්ෆියුම් ගැන පර්ෆියුම් ඉන්ඩස්ට්‍රී එක ගැන කොහොමද මේ වැඩ ටික වෙන්නේ මොනවාද ඉස්සරහට කරන්න ඉන්නේ සහ educational purpose perfumes ගැන දැනුවත් කිරීම තමයි අතරම අපි කරන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා හැමෝම OD chat podcast episode 2 එක මාත් එක්ක ඉන්නවාද මගේ හොඳ මිත්‍රයෙක් perfume enthusiast කෙනෙක් තුෂාර විතානගේ. කොහොමද මචං? ගොඩක් ස්තුතියි ආවට. මේ බොහොම අමාරුයි මෙයාව පොඩ්ඩක් ගෙන්න ගන්න. මොකද මෙයා ෆුල් perfume scene එකේම ඉන්න නිසා ටිකක් අමාරුයි. ඉතින් මේ නමුත් තව කට්ටිය ආරාධනා කරලා තිබ්බ. දැන් මට කිව්ව දැන් අර පරණ ආරාධනා කරපු කට්ටිය තරහ වේද දන්නෙත් නෑ කියලාත් කිව්වා. කවුරුත් තරහ වෙන්න එපා. මේ තුෂාරව මං අද ඇත්තටම එන්න කිව්වේ. තුෂාර මම පර්සනලි දන්න ලංකාවේ පර්ෆියුම් ඉන්ඩස්ට්‍රී එක ගැන අමාරුවක් තියෙන. ඒ කියන්නේ අපිට වගේම ලොකු මේව එකක් තියෙන සහ මේ දැනුමක් හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මට ඕන වුණා එයාගේ දැනුමත් ඔගොල්ලොත් එක්ක බෙදා ගන්න එක හොඳයි කියලා. ඉතින් තුෂාර අපි වැඩේ පටන් ගමු. මේ මුලින්ම ඇත්තට මට කතා කරන්න ඕන මචං මේ පර්ෆියුම් ඉන්ඩස්ට්‍රී එක කොහෙන්ද පටන් ගන්නේ සහ හිස්ට්‍රී එක කියලා. කොහෙන්ද හිස්ට්‍රී එක පටන් ගන්න කියලා ඇත්තටම මේ මම දැනගෙන තියෙන විදිහ සහ මම ඉගෙනගෙන තියෙන විදිහට මචං පර්ෆියුම් පටන් ගන්න ඊජිප්තුව පැත්තෙන් තමයි ෆ්‍රේග්‍රන්ස් පටන් ගන්නෙ. පොඩි දෙයක් ඇඩ් කරන්න පුළුවන් නම් හොඳයි. ගොඩක්ම ඊජිප්ට් මෙසොපොටේමියා ඒ මුල්ම සිවිලයිසේෂන් ඒ පැත්තෙන් තමයි පටන් ගන්න ගොඩක්ම. ඒ කියන්නේ මුලින්ම ඕක පටන් ගත්තේ ඒ කියන්නේ ඒගොල්ලෝගේ ආගමත් එක්ක සම්බන්ධ දෙයක් විදිහට ඒ පැත්තේ රිචුවල්ස් වලට අනිවාර්යෙන් ඔය කිෆි ඊජිප්තු වල ඒගොල්ලෝ කිෆි කියලා මේ ඒගොල්ලෝගේ පර්ෆියුම්ස් වලට කියන්නේ. ඒක ඇත්තටම මචං ඒක හදලා කන්නත් පුළුවන් ඇඟේ ගන්නත් පුළුවන්. ඔව්. ඒක යූස් කරලා ඒ කියන්නේ මෙඩිසිනල් පර්පස් එකට තමයි ගොඩක්ම මෙඩිසිනල් ඇන්ඩ් රිලිජියස් පර්පස් එකට තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් ඔය ගස්වල ගෙඩි රෙසින්ස් ඒවා තමයි මුලින්ම යූස් කරේ. ඊළඟ ඇනිමල්ස් ලගෙන් එන සබ්ස්ටන්සස් ඒවා තමයි මුලින්ම යූස් කරේ. ඉතින් ඒවා මික්ස් කරලා කියන්නේ තාම මේ රෙසිපීස් කිෆි වල රෙසිපීස් උත් තාම දැන් හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ රීක්‍රියේට් කරලා තියෙනවා. මම රෙසිපීස් 6-7ක් වගේ දැන් රිකවර් කරගෙන තියෙනවා. තව ඉස්සර තව ඩිසයිෆර් කරන්නත් තියෙනවා මේ ඉස්සරහට. ඉතින් ඒක අතර මම දැනගෙන හිටියේ නෑ. නෑ ඔව් ඒක තමයි. ඒ කියන්නේ රෙසිපීස් ඒගොල්ලෝ දැන් හදනවා මේ දවස්වල. මම අර ප්‍රොෆෙසර් කෙනෙකුත් මේ පොඩ්කාස්ට් එකක් කරා රීක්‍රියේට් කළා ජර්මනි වල ඉන්න මේ
ඒ විදිහට තමයි කියන්නේ එතනින් තමයි ඒක පටන් ගන්න රිලිජියස් ඇන් මෙඩිසිනල් පර්පස් එක තමයි මුලින්ම ෆ්‍රේග්‍රන්ස් වල මුලින්ම හේතුව ඒක පටන් ගන්න. එතොර පර්ෆියම් කියන වචනය හැදෙන්නෙත් පාෆියම් කියලා කියන්නේ ත්‍රූද ස්මෝක් ස්මෝක් ඔව ත්‍රූද ස්මෝක් කියන එකෙන් තමයි කියන්නේ මංහිතන්න ඒගොල්ල අර ඒ ස්මෝක් කියන පැත්ත ඒ කියන්නේ ඒ සිවිලයිසේෂන් එක කලින් 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 අර වැද්ද වගේ කාලේ ඒ කාලි දම්ම අර කියන්නේ සෙන්ට එක මොක්කරි දෙයක් ගැන මොනහරි අත්තු ටිකක් වුණත් ගින්දරකට දාලා එකෙන් ෆිල්ම් ගේට්ටනන අන්න ඒක තම එතන එච්චර ඇත එච්චර ඇතයි ඕ කියන අවුරු දහදාහක විසිදාහක එච්චර පරණ අපි ඒගැන මචන් මේ මට දැන් මට දැන්නදේ ඇත්තරම මේ අපි මනුස්සයින්ට මේ සුවඳ කියන එක මචන් මංහිතන්නේ අපේ මේ පැවැත්ම ඒ කාලේ ගැන ඒ පැවැත්ම පටන්ගන්න කාලේ දම්ම මේක මාර විදිහට මේ දැනලා වැදගත්ව තියෙන දෙයක් සහ මේක අපේ ජානවලම ඇති මචා අනිවාර්ය නේදරම කියන ඒගැන අපිට සුවද ගැන අපේ මෙමරියකට ගොඩක්ම ගැන එක මෙමරිය එක සිවිලයිසේෂන් එක පැවැත්මට එකට ගොඩක්ම මේ ෆිම් කෙනෙ ඇත්තරම මේ වැදගත් දෙයක් ඔව ඒක තමයි එක තම ඉතින් මේ හිස්ට්‍රියක ඒ වගේ වෙද්දි ඊට පස්සේ මචන් ඕක මම මේ ඊට පස්සේ ඕක ඊජිප්ටලින් පස්සේ මචන් චුට්ටක් ඕක දියුණු වෙලා රෝම පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ රෝම පැත්තට ඇවිල්ලා තියෙන්නේ මචන් ඒගොල්ලන්ට තනිකරම ඒ කියන්නේ ෆ්‍රේග්‍රන්ස් කියන එක මචන් සිම්බල් ඔෆ් පවර් වගේ එකක් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය අපේ මේ රෝම අධිරාජ්‍යවරු එලීට්ලා ඔක්කොම ෆ්‍රේග්‍රන්ස් කියන එක ඇත්තරම පාවිච්චි කරලා තියෙන්නේ හරිම ගැන ගෝල්ඩටත් වඩා තැනක් තමා ෆ්‍රේගන්සසල්ට දීලා ඊට පස්සේ ඕ කොහොමම ග්‍රීසිය පැත්තට එනවා ග්‍රීසිය පැත්තෙන් ඊට පස්සේ තමා ඔය ෆ්‍රෙන්ච් පර්ෆියමරි කියන කෑල්ලට හිමීට හිමිට එන්නේ ඒක ඒ පැත්තෙන් ඒගොල්ලොන්ගේ එහෙම ඩිවලප් වෙන ඒ අතරේ දැන් පර්ෂියා කියන්නේ මොඩර්න් ඩේ ඉරාන් මිඩ්ලිස් පැත්ත ඉරාන් මිඩල් ඊස්ට් ඊළඟට ඉන්දියා ඊට පස්සේ මෝගල් එම්පායගෙන් ඉන්දියාවලට ඒ වගේ ඉගොලො ඉරාන් මෝගල් එම්පාය ඒ කාලෙදී ඒගොල්ලො එක ඩිස්ටිලේෂන් කියන මෙතඩ්ස් ඒගොලො පර්ෆෙක්් කර ඒගැන දැන්ුණත් කනුජ්‍ය ඉන්දිය කනුජ මේ ළඟ කතාවන යන්නත් කතාව යන්නත් කතාවට කනුජය වගේ ඒවගේ තාමේගොල පාවිච්චි කරන්නේ මෝගල් එම්පායගේ ඒගොල්ල පර්ෆෙක්් කරපු මෙතඩ්ස් ලොකු මේ වගේ දාලා මේ තාම තම්බලා තම්බනව සමරයවා ඩිස්ටිල් කරනවා ස්ටීම් ඩිස්ටලේෂන් ඒව කරලා ඒ අර තාම පරණ මෙතත්සල කලේ මේවයින් සීල් කල්ලා ඒ තාම ඒ මෙතත් සමයි ඉගොල පාවිච්චි කරන්න ඒ කාලේ ඒව ඩිවලපුනා ඒ පැත්තේ අර පැත්තේ එහෙ ෆ්‍රෙන්ච් යුරෝපල හෙම ඩිවල ඒ ගැන එකම ටයිම් පීරියඩ් එක ඉන්ඩස්ට්‍රීස් පැරරල්ලි එක පැතිවල එක්ස්පෙරිමෙන්ට් කර ඒගොලන්ට අවශ්‍ය දෙයක්ම මහිතන්නේ තැන් ඔය ඉන්ඩියා පැත්තේ ඔය ටික ඩිස්ටීල් වෙද්දි මචන් යුරෝප් පැත්තේ ඕක බ්‍රෑන්ඩිං කෑල්ල හැදරනිින් කල්ලත් හැදෙනවා ඊට පස්සේ දැන් අපි තවාමත කරන්න ඊට පස්සේ අතරේ දැන් ජැපෑන් කොරියා ඉන්ඩියා සොරි චයිනා ඒ වගේ ඉගොලගේ දැන් ඒගොල්ලගේ තියෙන මහායාන බුද්ධාගම එහෙ ඒගොල්ලගේ පන්සල්වල ඒගොල්ලෝ ෆිල්ම්ගේට් ඉන්සෙන්ස් බර්න් කරන්න එකන පන්සල්වල ජපෑන්වල තියනවා මේ කොදෝ කියලා වෙනම ඉන්සෙන්ස් සෙරමණිය එක ඒකන් ඉන්සෙන්ස් ඒගල ගැන ඉන්සෙන්ස් කියන එක ගොල්ල මාර විදිර මේ රෙස්පෙක් කරන ඉන්සෙන්ස් කියනකට ඒ සමහර සෙරමිනිසල තියන පන්සලට ඇතුල්වෙන්න ඉන්සෙන්ස් ටික කත ගාලා ඇගේ ගාගෙන හෙම එකක් තියෙන තව දැන් ශවලින් ටෙම්පල් එකෙත් ඒගොල්ලොත් ඒ ලොකුවට ඔය ටොම්ෆෝඩ් මචන් ටොම්ෆෝඩ් ප්‍රයිවට් බ්ලන්් කලෙක්ෂන් එක මුලින්ම ඉන්ටඩියස් කරද මචන් අපිට උගන්නපු දේ තමා ඌඩ්වුඩ් කියන රෙෆරන්ස එකට ගන්න මේ ඌද් දෙක මචන් ශවලින් ටෙම්පල් එකේ බර්න් කරන එක කියලා තමා ඒගොල්ලෝ එකගොල කිව්වේ ඒ මාකටිං ඇස්පෙක්ටහකින් කිව්වාද කොහොම කිව්වා දන්න මොකද මචන් ඒකට නියම වැඩක් වුණා දැම් මච ම ඉන්ඩස්ට්‍රික දැන් අවුරදු ගානක්නේ එතකොට දැන් ඔය ටොම්ෆෝඩ් එලියට එනෙතන 2012 විතර එතකොට මම පටන්ගන්න 2007 විතරනේ එතොර ප්‍රයිවට් බ්ලෙන්ඩ් අනම්මනං මේවා කරද්දි මචන් ඒගොල්ලො මුලින් කියපු කතාටික දැන් ඔය අපේ මාකටිං මෙටීරියල් සල මචන් ට්‍රේනිං වල තියෙනවන මචන් එක ඩීටේල්ස් ඒකැන් ඉන්ස්පරේෂන් කොහෙන්ද ඒවා ගත්ත කියලා මචන් දැන් මේ කාලෙට වෙද්දී
ඒ කතන්දරත් වෙනස් වෙනස් වෙලා එහෙම ඒ එක කාලේ තියෙනවා ඕනවත් මම දන්න අර ඔරිජින් එකේදී කියපු ඒගොල්ලෝ දේ කියනවා. තමා මේ ශවලින් ටෙම්පල් එකේ යූස් කරලා තියෙන්නෙත් ඒ ඌද්ම තමා කියලා තව එකක් තියෙනවා දැන් ඔය ජැපෑන් වල එහෙම ඒගොල්ලොන්ගේ කියන්නේ අධිරාජ්‍යගේ අර තියෙනවනේ ජැපෑනේ නැෂනල් ජපාන් වල නැෂනල් ට්‍රෙෂර්ස් කියලා දෙයක් තියෙනවා. ඔව්. ඒ වගේ එකක් තමයි මචං ඌද් පීස් එකක් තියෙනවා එහෙ. ආ. ඒගොල්ලෝ කියන්නේ ඒක රංජටායි කියලා කියන්නේ ඒගොල්ලෝ සර්ච් කරලා බලන්නත් පුළුවන් රංජටායි කියලා ඒකේ නම ඒ පීස් එකේ නම ඒගොල්ලෝ අනිවාර්යෙන් බලන්න රංජටයි ඔව් ඒක මචං ඒක නැෂනල් ට්‍රෙෂර් එකක් ඒක ඒගොල්ලෝ කියන්නේ දිව්‍ය ලෝකෙන් ආවා කියලා කියන්නේ උන ඇත්තට ඇවිල්ලා තියෙන එක චීනෙන් මුහුදේ ගහගෙන ඇවිල්ලා ජපානයට ආපු එකක් ඒකේ මචං ඒ කියන්නේ ඒකේ ඒ කියන්නේ ඒක දැන් අවුරුදු මම හිතන්නේ 1000ක් හරි 500ක් හරි මට මතක නැහැ කොච්චර පරණද කියලා ඒකේ පීසස් 3යි දැනට කපලා තියෙන්නේ ඒ කියන්නේ බර්න් කරලා තියෙන්නේ ජීවිතේටම ඔව් ඒ 3 ඒ ජපානයේ විශේෂ අවස්ථා 3ක මේව කරලා තියෙන එක ඒගොල්ලෝ එලි ඒ පීස් ඒ වුඩ් ඒ රෙසින් ඒ පීස් එක ප්‍රදර්ශනය කරන්නේ විශේෂ ඒ කියන්නේ අර අපේ ධාතු පෙන්වන වගේ ඒ වගේ අර විශේෂම අවස්ථාවක තමයි මම අවුරුදු 10කට සැරයක් වගේ තමයි ඒක පෙන්වන්නේ. ඒ කියන්නේ මහ ජනතාවට ඒ තරම් ඒක ඒගොල්ලෝ මේ රෙස්පෙක්ට් කරන එක. පීස් ඔෆ් වුඩ් එක අතරම නිකන් අගවුඩ් පීස ගන්නේ. දේවත්වය සලකනවා. ඒ කියන්නේ ඒ තරමට ඉන්සෙන්ස් කියන එක ඒ රටේ කල්චර් එකත් එක්ක ඒ රටේ රාජ්‍යත්වයත් එක්ක ඒ කියන්නේ අධිරාජ්‍යගේ ඒ කියන්නේ නැෂනල් ඒගොල්ලෝ ට්‍රෙෂර් ගන්න එක මේ වගේ එක සලකනවා. ඒ කියන්නේ ඒකට බලන්න පුළුවන් ඒගොල්ලෝ කියන්නේ නිකන් ඒ රටේ ඉතිහාසයේ ඌද් බුද් එකේ තියෙනවා වගේ. කියන්නේ එක හැම කපපු කෑල්ලකම ඒ අවස්ථාවේ විශේෂ දෙයක් වෙලා තියෙනවා. ඒ අන්තිමට කපලා තියෙන මම හිතන්නේ 1800 ගණන් වල ඒ වෙලාවේ ඒ කපන්න හේතුව දැන් ඒක බුද්ධාගමත් එක්ක සම්බන්ධයක්නේ. ඒක ඒ වෙලාවේ ඒ අධිරාජ්‍ය ඒ බුද්ධාගම විනාශ කරන්න ඕවනාව තිබ්බේ. එතකොට අර කෑල්ල අර බුද්ධාගමේ සංකේතයක් වගේ එයාට ඒක උනේ ඒක විනාශ කරන්න. දැන් ඒක විනාශ කරන්න ඒක කෑල්ල අදපු එක ඒකත් ඒ විදිහට මේ ප්‍රෙසින් එකේ තියෙනවා. දැන් ඒකෙනොත් ඒ කියන්නේ හැම දෙයකින්ම ඒක ඉතිහාසයේ සම්බන්ධයක් තියෙනවා විතර. රයිට්. මේ ඒ වගේ ඉතින් ඒක ඒ පැත්තෙන් අපි දැන් අර කතා කරා වගේ යුරෝපේ අර පැත්තේ ඒගොල්ලෝ දැන් යුරෝපේ ගැන කතා කරොත් මචං අර ඔයා දන්නවනේ අර නැපෝලි ඒගොල්ලෝ එච්චර නෑවේ නෑ. ඒකට යූස් කරානේ ඒගොල්ලෝ ඕඩි ටොයිලට්. ඒකෙන්නේ එතන 47 දැන් ඔය මේ නැපෝලියන් බොනපාර්ට්නේ මචං යා අධිරාජ්‍යයක්නේ යා ඔක්කොම ඒ කියන්නේ යුද්ධ ටික දිනලා තියෙන දිනන්න හේතුව හොයලා බලද්දී එයා ඒ කන්ෆිඩන්ට් එක අරන් තියෙන්නේ මචං ෆ්‍රේග්‍රන්ස් වලින් තමයි ඒ කන්ෆිඩන්ට් එක අරන් තියෙන්නේ. දැන් ඒක ඒ ෆ්‍රේග්‍රන්ස් එකට සමාන ෆ්‍රේග්‍රන්ස් එකක් කියනවා මචං ක්‍රීඩ් ඇවන්ටස්. සමහරට වෙන්න සමහරට වෙන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට ඒක නැපෝලියන්ගේ ඔරිජිනල් ඒ යූස් කරපු එකේ රීක්‍රියේෂන් එකක් ඇත්තටම දැන් අර ෆ්‍රාන්ස් වල තියෙනවා ෆ්‍රේග්‍රන්ස් මියුසියම් එක ලැබොර මේකක් අර ප්‍රිසර්වේෂන් කරන තැන ඔස්මොටික් කියලා එතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඇත්තටම ස්ප්‍රේ කරලා ඔක්කොම try කරලා බලන්න පුළුවන්. ඔරිජිනල් කියන්නේ එයාගේම යූස් කරපු එක ටෙම්පරේචර් කන්ට්‍රෝල් මේකක දාලා තියෙනවා. අපිට බලන්න පුළුවන් රීක්‍රියේෂන් එක අපිට try කරන්නත් පුළුවන් එතනට ගිහිල්ලා. නයිස්. එතන ඒ කියන්නේ අපි දැන් හැම හදන ෆ්‍රේග්‍රන්ස් එකම කොපි එකක් එතන මේ රිසර්ව් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට හදන ඒවලත් ඔක්කොම කොපිස් ටික එතන යවලා තියෙනවා. නෑ ඒගොල්ලෝ ගත්තොත් ඒගොල්ලෝ ප්‍රිසර්ව් කරනවා. ඉස්සරහට ජෙනරේෂන් එකට. අපි ලංකාවෙන් අනිවාර්යෙන්ම මේ ෆ්‍රේග්‍රන්ස් එකක් හදලා ෆ්‍රාන්ස් වල යවමුනේ. යවලා තියෙමු අනිවාර්යෙන්ම කරන්න ඕන. නෑ ඒගොල්ලෝ කියන්නේ මචං ෆ්‍රේග්‍රන්ස් එකක් කියන්නේ ඒ වෙලාවේ කල්චර් එකේ පොප් කල්චර් එක කියන්නේ කල්චර් එකේ හරස් කඩක් වගේ. දැන් හැම ෆ්‍රේග්‍රන්ස් එකක්ම මේ වෙලාවේ එතන කල්චර් එකේ මේ රිප්‍රසන්ටේෂන් එක. පර්ෆෙක්ට්. ඉතින් මේ දැන් ඔය ටික ඔහොම කතා කරද්දි මචං අපි මොඩර්න් පැත්තට යන්න ඉස්සෙල්ලා මේ අපේ මේ දැන් අර ඩිස්ටිලේෂන් කරන කෑල්ල කතා කරන්නේ. ඒතකොට දැන් ඕකේ අපේ ඩිස්ටිලේෂන්ස් තියෙන්නේ මචං ස්ටීම් ඩිස්ටිලේෂන් එකක් තියෙනවා ආය සෝල්වන් එක්ස්ට්‍රැක්ෂන් ඕකට ඔය දෙකනේ මචං බේසික් දෙක. තව විදි තියෙනවා දැන් අලුතෙන් හොයාගත්ත ඔය CO2 අනම්මනම් කතන්දර තියෙනවා. එතකොට දැන් තියෙනවා කෙලින්ම මලට ලක් කරලා කෙලිම මලේ සුවඳ ගන්න ටෙක්නොලොජිසු තියෙන මං කතා කරන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්න නිසා කොහොමද උනේ කියන එක. ඉතින් ඔය ඩිස්ටිලිංగ్ සිස්ටම් වලින් තමයි ඇත්තටම ඔය රෝ මැටීරියල්ස් ටික මේ එළියට අරගෙන ඕක තමයි ඊට පස්සේ
සුවඳ ගැන දන්න හෝ ක්‍රියේටව් මයින්ඩ එකක් තියෙන කෙනෙක් සුවඳවල් රෝමැටීරියල්ස් ගොඩක් එකට එකතු කරලා තමයි ඔය පර්ෆියම්ස් කියන එක අපිට මේ ඇගේ ගල්වන ලෙවල් එකට මොඩන් පර්ෆියම් එක මොඩන් පර්ෆියම් කියන එක සැනට ගෙනල්ලා තියෙන්නේ ඒ මචං, ගරුත්තය අපි දෙන්නනේ ෆ්‍රාන්සල්ල ඇතරම ඒගොල තමයි එක පෙක් කරේ ගොඩක් සාමාන්‍යෙන් එකනේ අදටත් මචං ෆ්‍රාන්ස්වලනේ ඔය වැඩටි කොක්කෝම හරි පිළිවෙලට වෙන්නේ ඒකන ඒ රිලාබිලිට එක සහ ඒගොල ටෙක්නොලජීත් හොයාගන්න සහ ඒ වැඩටික ඒගැන්නේ ඒ මිනිස්සු මංහිතන්නේ ඒගොල්ලන්ට ඒ ගැන විශ්වයෙන්ම දීලා තියෙන මොකක් හරි ටැලන්ට එකක් වෙන්න ඇති නේද එකක් අනිතක එක එකළු රික්වායමට එකත් තිබනේ කාලේ කට්ටිය නෑවේ නෑන හෙමත් හෙම එකට යස් කරන්න ඕනුනාන එක එතනින් තම එතන ඇත්තර රික්වායමට පටන් ගත් එතන ගුල්ලන්ගේ එහෙම ඩිවලප්ලා ආපු ඉන්ඩස්ට්‍රිය හෙම තම ඒ කාල ඉතින් කියන්නේ ඕන දෙයක් ෆ්‍රාන්සල නඟඉතින් ගැන විසින් ගැන කෑම වනත් ඇඳුම් වනත් ඒකාලේ මෙ ගැන ආචාර්ගන විදිර ගැන කටසි ඒවත් ෆ්‍රාන්සල විදිර තමයි මුළු යුරෝපය හැමෝම කොපි කරේ ඉතින් මේ ආරකය මචයි ලෝක යුද්ධ ඉවරුණක දෙවන් ලෝක යුද්ධ ඉවරුණ කලින් ඊට කලින් ඉදන්න ඉගැන ඔය ගැන හැමදේම ඕට් කුසි නෝඩ් කුතුව හැමදේම ඩිවලප් කරනේ ෆ්‍රාන්සල පොත්කුටුව පැත්ත ගොඩක් හැමදේම උපරිම කියන ඒගොල්ල දිහා බල්ල තම හැමෝම ඉගෙන හැමෝම ඉගෙනගත් ස්පෙශලි ෆැෂන් යුකේ වුණත් එකන ඉංගලන්තේ වුණත් ඒගොල්ල ගැන ඒගොල ෆ්‍රෙන්චලින් කතා කරන කවර ඒගොල්ල අර අපි මෙහ ඉංගලිශ්ලින් කතා කරන අර හයි පොසිෂන් එකන පිළිගන්නවාගේ ඒ ෆ්‍රෙන්චලින් කතාකරොත් කෑමක නමක් වුණත් ෆ්‍රෙන්චලින් තියන එනම් හරි ඔම ජන භාෂාව වනත් ගත්තාම මචා මාර ලස්සන භාෂාවක්නේ ඒ කතා කරද්දි මිනිස්සුත්තේ කතා කරද්දි මාර ඒගෙන ඒක ෆිල් වෙන භාෂාවක් විදියට හොඩි රොමන්ටික් ගතයකුත් තියෙන අයගේ එහෙම එකක් තියෙන ඇත්තට ඉතින් මේ මොඩර්න් පර්ෆියමරි කියන මචාන් පටන්ගන්න සාමාන්‍යෙන් 80ස්වලින් පස්සේ 80ස්වලින් පස්සේ මේ ඔය ජිකී තමා මංහිතන්න පලවිනි ෆ්‍රේගලසක නේද ගර්ලන් හවසකෙන් ගර්ලාන් ඊට කලින් ඉදන් තිබ්බා ඔෆිසිියලි බොට්ල එකට දාලා ඒගොල මුලින්ම අර ඒකත් මගේන අධිරාජ්‍යයටතුක හැදුවේ හරිගේ වයිෆ්ටාරි අර ඕඩිකල් හරි අන්න හරි අන්න මංගාව තිබ්බ එක මංකිට සිරහට තුෂාරගාව මේ අත්තරම ලොහු කලෙක්ෂණය කුත්තියෙනගෙන අපි පාවිච්චි කරන කලෙක්ෂන්ස් නෙමේ ඒවා සමහරයව මචන් පට්ට අවුරුදු ගාන පරණ පල බලන්නත් පුළුව මඟර ශනල් නම්බ 5 පරණ මේ කියන ඉන්ටේජක ගෙන ඔඩි කලන අපි ඔන්න පෙන්න පෙන්න්න ඉස්සරර්තාව කතා කරගෙන අද පෙන්නවා ඉතින් මේ ඔය ඕකින් තමා පටන් ගන්න ඔය ඇතරම ගරලන් කියන ෆ්‍රේගන සෞසකට මචන් සෑහන සැලියුට් එකක් දෙන්න ඕන මචන් කොටි යා මේ ශීප් කියන එකත් වෙනම් මේකක්නේ සැමිලි එකක්න එක ඒ ෆැමිලික ඉන්ට්‍රඩියස් කරා ඉති ඒ වගේ හෙමතම පටන්ගත්ත ගොඩක් ඉර්බස ඒ කාලෙම එක එක්කෙන කොපිත් කරා ගැන දැන් අර මයිදන ශීප් මේ ගර්ලාන් එකයාගේ වයිෆ්ට මේ කොටියගේ ෆ්‍රේගන්ස එකක් දැකලා ඒ විදියට තමයි එයා ඊට පස්සේ ශලිමා හදලතිය ශලිමා හදල ශලිම මේ ඒ වගේ එහෙමත් කාලෙත් තරගෙදිය දැන් වගේ දැන් කොපි කරන තරග වැඩි ඒ දැන් ඔරිජිනල් එක හදපු ගාට පහුවෙන්දා කොපිය කරට දැ විශේෂයෙන් ඔයම මම නිතරමය ඒගැන ක්‍රටිසයිස් කරනාවත් මට මේම කරනා නෙමේ නමුත් මම නිතරම කියර දෙයක් ඔයවේ පර්ෆියම් ඩුබයි පර්ෆියම් හවසස් දැන් එකකොලොත් දැන් පර්ෆියම් හවසස් වෙලානේ ඩුබයිවල තියනේවත් මම ඩුබයිවල මුත් කරන ොත් අවුරු දහටක් ඩුබයිවල් ම මාව හැදුවේ ඩුබයි මේ ඒගැරනේ මං කියන මේ බිස්සස් මොඩ්ල එක ඇතුළ යන්න විදිහ ගැනතම මම කියන්නේ ඉතින් මේ කොපි කිරීම ඉතින් අදත් ඒක හෙමයි එදත් එහෙමයි කියන්නේ මේවා හදන්න පටන්ගත්ත කාල ඉදක් කොපි කිරීම කියන ඉති කාලි සමහරට මෙහෙමයි මචන් ඇත්තන දැන් ඔය කොපි කිරීමත් තියෙන නිසා ඔය මාකට් අන්න හරි මාකට් එක එකක් කම්පිටර්ස්ල එද්දි අරගොල්ලොත් ශාප් වෙනවා ඒ වගේම මාකට්ක තව එක්ස්පෑන්න්න ගැන රීච් කරන්න බැරිකට්ටිය රීච් කරන්න පුළන් තියන්නේ ට්‍රයි කරන්න බැරිවෙච්චිකට කොපිය කාරි ට්‍රයි කරන්න අනිවාර ට්‍රයි කරන්න ඇතම දැ ක්‍රීඩවන්ටස් ගහන්න බැරි
සල්ලි නැති ඒකට එෆර්ට් කරන්න බැරි මිනිස්සු අනිවාර්යෙන්ම. මචන් ක්ලබ්ඩි නුවී ගහගෙන ක්‍රීඩවන්ටස් වගේ පාර යනවානේ ඈතට කාටවත් කියන්න බෑනේ කියන්න වැෑනවද ඔව්. අපිට නං අර අපිට නං මේ ඇත්තරම අර අපිට එකනේ අපි දන්නවන මචන් මේ රෝමටිරියල් වල නැචුර රෝමටියල්ට පීල්ල අපට තීර නිසා අපට කිවගම සින්තටික් කියලා එක ඔළුවට එනවා එක ඒත් හැමෝටම නෑ සාමාන්‍ය කොමන් මිනිසුන්ට එක නෑ සාමාන්‍ය ඉතින් එහෙම අවශ්‍ය එහෙම වියදම් කරන්න අවශ්‍ය නෑ. නෑ ඔව් ඒක තමයි ඇත්ත ඒ විදන් කරන්න ඇත්තන අවශ්‍ය නෑ මේ ඉතින් ඔය විදිහට තමයි මේ වැඩේ යන්නේ ගැන මේ ඉන්ඩස්ට්‍රේක පටන් අරගෙන හොම දේවල් ටිකක් වෙලා තමා දැම් මේ ඊට පස්සේ ලෝක යුද්ධ කාලේදී ඒගොල්ලෝ ඊළඟට ඒ කාලේ කෙමිකල්ස් එහෙම ඒගොල්ලෝ පර්ෆෙක්ට් කරානේ. ඔව් එතකොට සින්තටික් මටීරියල්ස් ගොඩක් එළිය ඒ කාලේ තමයි ගොඩක්ම එළියට එන්න ගත්තේ. ඒ කාලේදී ගොඩක් සින්තටික් ඊට පස්සේ යූස් වෙන්න ගත්තා. ඊට පස්සේ ඇනිමල් ප්‍රොඩක්ට්ස් එහෙම ෆේස් අවුට් වෙන්න ගත්තා. ඉතින් සිවෙට් වගේ ඒවා 1940 ගණන් වලදී වගේ ඒවා අයින් වුණා ගොඩක්. ඔව් සිවෙට් කියන්නේ අපි දන්නේ අර සිවෙට් කැට් එයාගේ ගන්න ග්ලෑන්ඩ් එක ගන්න එක. ඔව් ඒව එහෙම ඒ 40 ගණන් වලදී සිවෙට් මම හිතන්නේ සිවෙටෝන් එහෙම හොයාගත්තේ 40 ගණන් වලදී පොද. ඔව් ඒ කාලෙදී මේවා ෆේස් අවුට් වෙලා මේ ඉන්ඩස්ට්‍රියෙන් අයින් වුණා. ඊට පස්සේ ඇම්බර්ග්‍රී අපි වේල්ගෙන් එන ඔව් තල්මසාගේ වොමිට් එක. කේටය කියලා කියනවා සමහරු කියනවා වොමිට් එක කියලා. වොමිට් එක කියලා කියනවා ඒක ඒවත් ගොඩාක් ඒ කාලෙදී වගේ ඒවත් ඉන්ඩස්ට්‍රි කියන්නේ ඒවා මාස් ගහන්න බෑනේ. බෑ ලිමිටඩ් රිසෝසස් ලිමිටඩ් රිසෝසස් ඒ ස්පෙෂල් එඩිෂන් එකකට වගේ නම් පුළුවන් ඉතින්. ඒකද ඒවත් ඒ කාලෙදිම ඊට පස්සේ ඇම්බ්‍රොක්සාන් අරමයා ඇම්බ්‍රොක්ෂන් ආවනේ ඊට පස්සේ everything අවශ්‍ය උනේ නැහැ ඉතින්. ඇතන ඇම්බ්‍රොක්ෂන් ගොඩක්ම පාවිච්චි වෙන්නේ ඔය ෆ්‍රේග්‍රන්ස්ගේ ලෝං ලාස්ටිං ඒක අර ඇඟට අලවලා තියෙනවා. අන්න හරි දැන් ඇත්තම මේ ඇම්බ ග්‍රීස් ඇම්බර්ග්‍රී ඇම්බර්ගී තියෙන එක දැන් වේල්ගෙන් ගන්න එකම තමා. නමුත් ඒකේ සුවඳටත් වඩා ඒකේ ඒ රෝමැටීරියල් එකේ කර්තව්‍ය ෆ්‍රේග්‍රන්ස් එක ඇඟට අලෝලා තියෙන එක යුටිලිටේරියන් යූස් එකක් තියෙන. ඒක තමා ඒක නිකං ඒක නිකං මේ ඒක හැමතිස්සම ඒක තියෙද්දි තමා මොකද මේක ස්කින්න එකේ තියෙද්දි තමා ඇඟ රත්වෙන්න මේක සුවඳ එලියට එන්නේ ඒක ඒ අලෝලා තියන්න එපා ඒකට තම මේක පාවිච්චි කරන්න. ඒකට දැන් ඉතින් අපිට ඒවා ලිමිටඩ් නිසා තමා අර වගේ සින්තටික් පාවිච්චි කරන්න වෙලා තියෙනවා. ඒවනත් ඒ කියන්නේ නැචුරල් ඒ විදිහටම පරණ විදිහට කරන අය තාම ඉන්නවා. ස්මෝල් බැජර්ස් එහෙම කරගෙන ඉන්නවා. ඉතින් අර ඒ වුණාට අර මාස් මාකට් අපිට යන්න බෑනේ හැමෝටම තල්මසුත් එච්චර නැද්ද? නෑ ලංකාවේ ඇත්තටම නීතියනු තහනම් මේ ඔව් නේ ගාම් ප්‍රයෝත්තිවලට එහෙම ඇම්බර්ග්‍රී බෑනේ. ඒක මට ඒක නීතිමය මට තේරුම් ගන්න බෑ. ඇත්තටම මචං දැන් ඔය තල්මාට හානියක් වෙන්නේ නෑනේ ඇත්තටම. ඔව් ඇත්තටම දැන් ඇද්දල නම් මචං අනිවාර්යෙන් මරන්න මරලානේ මේ ඕක ගන්න ඕන. නමුත් අර වගේ දෙයක් ඇත්තටම මේ දැන් කවුරු හරි බලධාරියෙක් හරි නිලධාරියෙක් හරි මේවා දැක්කොත් මේවා ඇත්තරම මේවට නීති දැන් සම්පාදනය කරන්න කාලේ හරි රිලැක්ස් කරන්න කාලේ හරි ඒ කියන්නේ මේ ඕක ඇත්තටම මේ කාටවත් හානියක් වෙන දෙයක් නෙමේ නං එතකොට තල්මස්සු මරලා නෙමේ නං ඕක ගන්නේ අපේ ඇත්තරම දැන් ඔය මචං කල්පිටිය පැත්තට ගියාම තල්මස්සු ඉන්නවා රිලීස් කරනවා අනිවාර්යයෙන් මුහුදු වල තියෙනවා මිනිස්සු දැක්කහමත් ගන්න ඒක ගවර්න්මන්ට් එකෙන් හරි මේකට මොකක් හරි වැඩපිළිවෙලක් කවුරු ටීම් එකක් හදලා ඩොලර් එන විදියක් නෑ අන්තිමට අනිවාර්යෙන්ම දැන් මම හැමදාම හැමතිස්සෙම කතා කරන්නේ මේ රටට ෆ්‍රේග්‍රන්ස් ඉන්ඩස්ට්‍රියකින් සල්ලි හම්බ කරන්න පුළුවන් විදි කොච්චර මම කතා කරනවා වමනෙන් හරි තල්මසාගේ වමනෙන් හරි ඩොලර් ගේන්න පුළුවන් රටකට දාන්න පුලන්න එච්චරයි ඒක ඇත්තරම මේ මං හිතන්නේ මේ අනේ කවුරහරි බලංඉන්න කෙනෙක් පොඩ්ඩක් ඒකන පොඩි අවධානයක් යොමු කරන්න මේ ඇතර හානියක් වෙන විදිත් තියෙනවන එකත් කියන මොක්කර අන්න අපි දන්න විදිහට හානියක් වෙන්න ඒක පිටට යන දෙයක් ඒක එකතු කරගෙන ඒක එක්ස්ට්‍රක්ෂන් වලට ගන්නවනං හෝ නැත්තං ඒක ඔය පිටිම්ම එක්ස්පෝට් කරන මොකක් හරි ක්‍රමවේදයකට අපිට වුණත් පොයල බල්ල අපට උදව් කරන්න පුළුවන් ඒවා අපරාධයක් ඒවා ඇත්තරම අපරාධ අනතක දැන් සැන්ඩල් වූඩ් මචන් සැන්ඩල් වූඩ් වලටත් මංහිතන්නේ ලොකුවට තියෙනවා ලොකු බාධක තියන සැන්ඩල්ුඩ් නමු සැන්ඩලුඩ් වගා කරන්න පුළුවන්නේ වගා කරලා ඒකන්නේ දැම් මචන් බ්‍රොයිල කුකුල්ලු
ෆාම්වල හදලනි උන්ග මරන්නේ ඒක මරලනේ මස්සලට ගන්නේ ඒ ඉසල වගේ කුකුල්ලු හදරක නවත්තන්න කුකුළු හදන්න දිලිවරලා ඕ ඉතින් ඒ වගේ දැ මේවත් ඇත්තර මොක සැන්ට් ලංකාවේ දැම් මේ අපි තව පස්සර කතා කරන්නේ තියෙන දැම් මේ ඇත්තරම ආවෙලියට ලංකාවේ පස මේ ලෝකෙ කොහෙවත් නැති පසක් තමා ලංකාවට තියෙන්නේ. ඒ මොකද මේ මූද වටේන්ම වට වෙලා තියෙන මේක දූපතක් නිසා අපේ පෙප නෝට් එක ඉදම්ම වෙනස්. ඒ හැම්ම නෝට් එකම තියෙන්නේ හරිම යුනීක් ශ්‍රී ලංකන් වයිබ් එකේ ෆ්ලේව එකක් සහ වයිබ් එකක්. ඉතිං ඇත්තටම දැන් අපේ රෝමටීරියල්ස් පාවිච්චි කරලා ඉන්ටර්නශනල් බ්‍රන්ඩ්ස් ඇත්තටම ප්‍රඩක්් ගොඩක් හදල තියෙනවා. පස්සේ ඒ මිනිසු තමාරුව වෙටලා තියෙනවා දැන් ඩියෝ සවාජ් පලවෙනී වල මච ගොල අපි කර දැක ඩොකමෙන්ටයක් ඇතු ඉටවස එක අකුල ඒක ඩොකමෙන්ටරිකත් අයින් කල සැන්ලූ ප්‍රශ්න සැන්ලූර් ප්‍රශ්න නිසා ඇතරම් දැන් ඩියෝ සවාජ්ජල පලවෙනිම බැජ් හැදිලා තියෙන්නේ ලංකාවේ සැන්ඩල් බූ ඉති ලොක කන්ටිනිස්න රොප්ලට් එකක් හරි තිබත් ඇ ලංකාවෙන ලංකාවේ අපිත් ඒක වෙනස කරන්න පා ලංකාවේ ඩ්‍රොප් එකට විතරයි එක ඔස්ට්‍රේලියන් සැඩල් ට කාඩත් කරන්න බෑ නමුත් දැන්ව රීෆෝමියලේට් වෙලා දැන් හැදිලා තියෙන මහිතන දැන්ගන්න ඔස්ට්‍රේල් කරන්න දැන් යුස් කරන්න නැද දන්න මට මම දන්න විදිහට ඊට පස්සේ මචන් ඔස්ට්‍රේලිය පැත්තට ගිහින් තියෙනවා සැන්ඩලු ඔස්ට්‍රේලියාව ලොකු මේ ෆාම් කෙන වගාවක් තියෙනවනේ එතකොට මචන් නමුත් අර ශ්‍රී ලංකන් සැන්ඩල් වුඩ්ඩගේ තිබ්බ නෝට් එක ගන්න බැරි වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියන් සැන්ඩල් වුඩ් එකේ මේ අර එකට කියන්නේ නිකන් තෙත ගතිය නැත්තං ඒක නිකං මොයිශ්චයක වැඩීලු මොයිශ්චයක වැඩි කියලා අපේ ටෝර්න එක එන්න හැ කියලා නමුත් දෙයගේම එකම පිසිසක වෙලත් ඒ ගැන වෙනසත් තියෙන සැන්ටල මැල් වෙනසක් වෙලා තියෙනවා ද අපේ දැ අපේ සැන්ලුඩ් එකමයි ඉන්දිය අපි මයිසෝ සැන්ලුඩ් කලගෙන අර හයස්ම ග්‍රේඩ් එක සැන්ලුඩ් අපි අර කතා කරදි සමහරය මෙහින් අරගෙන ගිල්ලා ඉන්දයා මයිසෝ සැන්ලුඩ් කියල විකුණවාල එකල දන්නෙත් නෑලවිති ඒ තරම් අපේ ග්‍රේඩ් එක ඒ තරම් කොලිටි සමරිටිටත් වැඩිය ඇති ඉතින් මේ එහෙම තමයි තිය නීති රිලක්ස් එන්න ඕන ඇතර අනිවාර අනිවාර එකතම නීති ඇතරම රිලක්ස් එන්න ඕන මොකද මං ආයත් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න හරිම පොටෙන්ශියල් තැනක මේ පර්ෆියම් ඉන්ඩස්ට්‍රිය කියන එකට හැම පැත්තෙම යන්න පුළුවන් විදි. ඒක අපි පර්සනලි අපි ලෝකේ ඒගැන්නේ මම ඒගැනේ ලංකාවගේ රටකට ඉන්ටර්ශල් බ්‍රන්ඩ්සලින් තියෙන රෙස්පෙක්් එක ම පර්සනලි අත් විදලා තියෙන නිසයි මම මේ කියන්න ඉතින් ඇත්තරම බලධාරි කවුරරි මේ පිළිබඳව වකරි අවධානයක් යොමු කරන්න අපිට ඕන්නම් පුළුවන් ඇතරම් ගවමන්ටයක් එක්ව මොකරි ප්‍රජෙක්ටයක් කරන අප කරන්න පුළුවන් අපි කැමතිහෙම එම කරන්න මොකද මේක ඇතරම් වර්ධනය විය යුතු සහ ප්‍රවර්ධනය කළ යුතු ඉන්ඩස්ට්‍රිය එකක් දෙදස් තිහ වෙද්දී මම අර ලහිරුත්තකරු පොඩ්කාස්ටිගෙත් මංකිවා දෙදස් තිහ වෙද්දී 100 බිලියන් US$ මචං පර්ෆියම් මාකට් එක හරි ඉන්ඩස්ට්‍රික විතරක් ඉතින් ඇත්තරම මම කියන්නේ 10% ශ්‍රී ලංකාවෙන් දෙමු ලංකාවම ගොඩයි ඒන මොන සයිඩ් හරි අපිට පොටෙන්ශල් එක තියෙන මටියල් සයිඩ් එක හරි මෙහි ෆැක්ට්‍රී සදල හරි බොට්ලිං හරි හැම අර වාද අපි දැන් කොච්චර නාස්ති කරනද ඇල්කොහොල් අර මෙහි පැල්වත්තද කොදනද හ ඇල්කෝල් අදල ශුගවල කොච්චර තියෙනවා දෙතර නත්තිින් පොටෙන්ශල් එකත් තියෙන අතරම දැන් ඔය ඇල්කොහොල් එක මචන් කන්වර්ට් කරන්න පුළුවන් විදිහත් තිරනං ඔය ඉන්ඩස්ට්‍රියල් අල්කොහොල් එකට පෆිමස් ඇල්කොහොල කරන්න පුළුවන් කරන්න පුළුවන් දැන් අපේ දැන්ඔය වේ තවයි ඇල්කොල් කතාව කියපු හින්දයි මම මේ කියන්නේ මේකට මෙහෙමයි දැන් මේකට සමහට මට දෝෂාරෝපනයක් එන්න ඉඩ තියෙනවා දැන්ඔය ලංකාවේ ගොඩක් අඩුවට පර්ෆියම් හදනවා බ්‍රෑන්් සදනවා කියලා කරන කට්ටිය ඇත්තටම ඇල්කොහොල් වනත් පාවිච්චි කරන්නේ මේ පර්ෆියම් වලට පාවිච්චි කරන්න ඕන ඇල්කොහොල් එක නෙමේ ඇත්ත කතන්දරේ ඔගොල්ල හොඳට මතකතියාගන්න ඇල්කොහොල් කියන එකත් පිළිකා කාරකයක් ඇල්කොහොලුත් පිළිකා කාරකයක් ස්කින්න එකට ආපු හම එතකොට ඔයාලා හිතන්ඩ පර්ෆියම් වලට පාවිච්චි කරන ඉන්ඩස්ට්‍රියල් ඇල්කොහොල්
පාවිච්චි කරන්නෙත් නැත්තං එතකොට අර ඇත්තටම ඇල්කොහොල් කියලා ඔය සීනි නිෂ්පාදනයෙන් එන අතුරුඵලයක් තමා අපි ඔය පැල්වත්තෙන් අපි ගන්න ඇල්කොහොල් විදිහට පර්ෆියුම් වලට ඩයිලූට් කරන්න. ඒකත් නෙමෙයි මොකද ඒ ලයිසන් එක හැමෝටම නැහැ ගන්න. ඒක හැමෝටම ගන්න පුළුවන් ලයිසන් එකක් නෙමෙයි, ඒක දෙන්නෙත් නැහැ. ඒ ලයිසන් එකත් නැති කට්ටිය ඔය පර්ෆියුම් හදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලපුවාම ඇත්තටම මේගොල්ලෝ හදන්නේ වෙන වෙන ස්පිරිට් වලින්. අපි ස්ප්‍රීතු කියලා කියන්නේ එක එක පන්නේ වගේ ස්ප්‍රීතු වලින්. ඒවා ඇත්තටම පුදුමාකාර විදිහට මේ පිළිකාකාරකයි. ඒ හින්දා හොඳට මතක තියාගන්න තමන් ඇඟට ගහන දේ ඇඟට පාවිච්චි කරන දේ ස්ප්‍රේ කරන දේ හැම තිස්සෙම මුදලක් වියදම් කරලා හරි හොඳ ප්‍රොඩක්ට් එකකට යන්න. අනිවාර්යයෙන් සල්ලි ඉතුරු කරලා හරි දෙයක් ගන්න පුළුවන් නේ. මොකද ඔයා රුපියල් 1000ක් 2000ක් ඉතුරු කරලා අවුරුදු ගාණක් පර්ෆියුම් එකක් ගහලා කැන්සර් එකක් හදා ගන්න ඕනේ නැහැ. ඒක ස්කින් එකේ තේරුමක් නැහැ. ඒක නොකළ යුතු දෙයක් ඇත්තට. ස්කින් එකකට වැඩි ජුඩ් අපි දැන් ස්කින් එක ගහුවත් ඒක ඇඟ ඇතුළට අනිවාර්යයෙන් යනවා. ස්කින් එකේ ඇප්ලයි කරන ඕන දෙයක් ඇඟ ඇතුළට යනවා. ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඒක ලොකු රිස්ක් එකක් තියෙනවා එතන. ඔව්. හරියට මේ බලලා ගන්න ඕන දෙයක්. ඇත්ත. ඉතින් මේ ඔය තමා සාමාන්‍යයෙන් අපේ මේ ඉන්ඩස්ට්‍රී එක සහ රෝ මැටීරියල්ස් කොහොමද ඔය විකාශනය වෙලා තියෙන විදිහ. අපි ගර්ලාන් ගැන වෙනම එපිසෝඩ් එකක් කරමු. ගර්ලාන් ගැන අනිවාර්යයෙන්ම. දැන් ඔයාලට තේරෙනවානේ මම ඇයි තුෂාරව මේ පොඩ්කාස්ට් එකට එන්න කිව්වේ කියලා. එනේ තුෂාර මම ආපහු කියන්නේ පර්ෆියුම් එන්තූසියාස් කෙනෙක් විදිහට හොඳ දැනුමක් තියෙනවා සහ මේ එයා හොඳ රිසර්ච් මයින්ඩ් එකක ඉන්න කෙනෙක්. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ දැනුම ඇත්තටම මේ පොඩ්කාස්ට් එක මගේ වුණාට මම ඇත්තටම try කරනවා තුෂාරගෙන් හොඳ ඉන්ෆෝමේෂන් ටිකක් අරගෙන උගලන්ට දෙන්න. මොකද ඇත්තටම පර්ෆියුම් යූස් කරන මිනිස්සු විදිහට උගලන්ට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම නැතුව බෑ. නැත්නම් උගල රැවටෙනවා. දැන් මෙතන මගේ ඔඩියන්ස් එකේ ගොඩක් මම දන්නවා ඒ කියන්නේ টොප් ලෙවල් එකේ ෆ්‍රේග්‍රන්ස් පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. සුපර් මාකට් ලෙවල් එකේ ෆ්‍රේග්‍රන්ස් පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. අර ඩුබායි පර්ෆියුම් පාවිච්චි කරන කට්ටියක් ඉන්නවා. මැද්දේ පර්ෆියුම් පාවිච්චි කරන කට ඔක්කොමලා ඉන්නවා. එතකොට ඔය කවුරු වුණත් ඕගොල්ලෝ ගන්න ප්‍රොඩක්ට් එක හරි ප්‍රොඩක්ට් එකද? ගන්නේ ඇත්තටම මේ ගාන දීලා ගන්න ඕනද? මේක ඇත්තටම මේ අපි මේ ප්‍රොඩක්ට් එක අරගෙන මේකෙන් මේ වැඩේ වෙනවද? ඒ දැනුම අනිවාර්යයෙන්ම බය කෙනෙක් විදිහට ඔයාට තියෙන්න ඕන. මොකද ඔයාගේ සල්ලි ඔයා නාස්ති කරගන්න නැත්තම්. ඔයාට හරි ප්‍රොඩක්ට් එක ඔයාට හම්බුනේ නැත්තම් ඔයාගේ සල්ලි ඔයා නාස්ති කරගන්නේ. ඉතින් මම ඉන්ඩස්ට්‍රී ගැන දැනුමක් තියෙන කෙනෙක් විදිහට දැන් මේ පොඩ්කාස්ට් මම මේ වියදම් කරගෙන ස්ටුඩියෝ වලට වියදම් කරගෙන මේ කරන්නේ මට මේ හම්බෙන දෙයක් නෙමෙයි. මේක මම තනිකරම කරන්නේ මේ ඕගොල්ලන්ට එඩියුකේෂන් එකක් දෙන්න සහ අනිත් මේ වගේ මාත් එක්ක මම දන්න මේ නොලෙජ් එක තියෙන මිනිස්සුන්ව මෙතනට එක්කන් ඇවිල්ලා මේක මේව කරන. මොකද මේක හරි සෙන්සිටිව් කෑල්ලක්. මේ සෙන්සිටිව් පාර්ට් එක ඕගොල්ලන්ට සමහරට මේවා කතා කරද්දි දැන් තේරෙන්නේ නැති. අයියෝ අපරාධේ මං ගිය මාසේ මේ මෙහෙම එකකට වියදම් කරගත්තනේ මේ අපරාධිනේ කියලා සමහරට තේරෙයි. මං කියන්නේ අන්න එතනට එන්න තුෂාරව අපි ආයෙත් සැරයක් පොඩ්කාස්ට් ගොඩකට අපි ගෙන්න ගමු. බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරන්න, ඒ වගේ දේවල් ටික කතා කරන්න. තැන්ක් යූ ආවට ආයෙත්. ඉතින් අපි වැඩේ කතා කරගෙන යමු. තැන්ක් යූ ගොඩ නතර කරන්න. ඉතින් මේ මචං දැන් අපි පොඩ්ඩක් මේ ඒ කියන්නේ ඔය ෆ්‍රේග්‍රන්ස් ෆැමිලිස් ගැන පොඩ්ඩක් කතා කරමු. මොනවාද මේ තියෙන ෆැමිලිස් මොනවාද? මගේ මේ දැන් මේ පොඩ්කාස්ට් එකට ඉස්සෙල්ලා යන YouTube වීඩියෝස් වගේ තියෙන ඒවල නම් ෆැමිලිස් ගැන ටිකක් කියලා පොඩ්ඩක් ඩීප්ලි පොඩ්ඩක් කතා කරමු. මොනවාද ෆැමිලිස් මොනවාද ෆ්ලෝරල් කියනවා මචං, ඔරියන්ටල් කියනවා, වූඩි කියනවා. මොනවාද ඒ පොඩ්ඩක් පොඩි කෑල්ලක් දුන්නොත්. ෆැමිලිස් කියන්නේ මචං සරල කරමු. අපි පුළුවන් තරම් කම්ප්ලිකේටඩ් වෙන්න ඕනේ නැහැ. අපි අර ෆූජිය ෂීප් ගැන අපි වෙනම කතා කරමු. ඒක මචං ඒකට වෙනම අපි එක්සාම්පල්ස් ගෙනල්ලාම ඒක ප්‍රසන්ට් කරන එක ගොඩක් හොඳයි. දැන් මම එකක් දෙකක් වගේ කියන ඔරියන්ටල් ඒ ඔරියන්ටල් කියන එක මචං ඒක හැදුනේ ඇත්තරම ෆ්‍රෙන්ච් කට්ටිය අපේ රට ඒ කියන්නේ ආසියානු රටවල් ඒගොල්ලෝ රොමැන්ටිසයිස් කරා මාර විදිහට. ඒගොල්ලන්ගේ කතාවලින්ද ඩ්‍රාමාස් වලින්ද ඒගොල්ලන්ගේ ආක්‍රමණය කළ ඒවා කොලනයිසේෂන් ඒවයින් සෑහෙන අපේ රටවල් රෝමැන්ටිසයිස් කරා. මැද පෙරදිග ඉඳන් චීන ජපානය යනකම්ම ඒගොල්ලෝ කියන්නේ ඔරියන්ට් කියලා. ඒ කියන්නේ අපි ඔක්කොම ඔරියන්ට් කියන්නේ දැන් අයක මේ
වචනෙත් ෆේස් අවුට් කරන වෙලා රේසිස් තියෙන්නේ. ඔව්. කොනටේෂන් එකක් තියෙන ඔව්. අපි තාම යස් කරන ඔරියන්ට් කියන වචනේ ඔරෙන් කියන පාවිච්චි කරන වචන ඉති ඒ පැත්ත බලාගෙන හිතාගෙන තමයි ඒගොල්ල ඒ ඔරියන්ටල් කියන ඒ ෆැමිලි එක හැදුවේ දැන් ඒක ගොඩක්ම තියෙන්නේ ස්පයිසස් ඇම්බ කියන්නේ ඇම්බ කියන්නෙත් ඒක ඉමජිනේටව් නෝට් එකක් නෝට් එක. එක අපි හිතින් හදාගත්ත නෝට් එක මේ ඒ වගේ ස්පයිසස් ඇම්බ තව වුඩ්ස් එක ජාති වුඩ්ස් ඉන්සන්ස් ගොඩක් ඉන්සන්ස් යස් කරනද ඒගොල හැම්වෙලේම අපේ පැත් රටවල් දිහා බල්ලා ද අපි රට පන්සල් අරමයා ගොඩක් දැ මුස්ලිම් පල්ලි වලා මුස්ලිම් ඇති යස් කරන ගොඩක් ඉන්සන්ස් මේ ඒ වගේ එහෙම හිතල තමයි ඒ ඔරියන්ටල් කියන කටගරිය එක හැදල තියන්නේ ඒ ඔරියන්ටල් සයිඩ් එක තම ඕපියම් වයිසල් වයිසල් ඕපිය තම මට මතක් ඔරියන්ටල් කිව මට මතක්කන්නේ එක තම එක තමයි ඔරියන්ටල් ඒ කැටගරිය එක මහිතන ඊල්ල තියෙන හොඳම ලෙවල් එක තමයි වයිසල් ඕපියම් එකෙන් හොයාගෙන ස්මෙල් කරන්න පුළුවන ඇබ දැන් කට්ටිය පැලට්ට එකත් එක කොහොමත් දන්න නට සමාර මට හම්බුල තියෙන කට්ටිය ඒගොල්ලෝ මචන් ඕපියම් විතරයි ගැන හැම දාම ඕපියම් එහෙම එක තමයි ඇත්තර මචන් දැන් දැ මටත් මචන් දැන් අපි අර අපි මේ ඉන්ඩස්ට්‍රීගේ මම පටන්ගන්න අපි පටන්ගන්න කාලි කැන මේ මහලෝ කාලයක් නෙමේනේ එතකොට ඒ දැ මට තේරෙනවා මචන්ගේ ඒ ඉගැන කමර්ශලයිස් කොච්චර කමර්ශලයිස් වෙලා තියෙනවාද කියලා ඒකට හේතු මචන් අපිට අපි ඉගෙනගද්දි මචන් පර්ෆියම් ගැන අපිට කිව්වේ මචන් ෆ්‍රේගරන්ස එක තමා ඔයාගේ අයිඩෙන්ටිටි හරිද එතකොට මචන් දැ මම දැකලා තියෙනවා අපේ තාත්තා එයා පර්සනලී ගැන්නේ එයා මීට අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා මචං පාවිච්චි කරලා තියෙන්නේ ෆ්‍රේග්‍රන්ස් එකක් පාවිච්චි කරලා නැහැ. නමුත් අර මේ ආෆ්ටර් ෂේව් එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා මචං මේ ඕල්ඩ් ස්පයිසස්. රතු පාට තාමත් තියෙනවා. ඉතින් මේ එතකොට ඒක මම දන්නේ තාත්තගේ සුවඳ ඒකයි කියලා. හරි? ඒ වගේ මං ඊට පස්සේ දැකලා තියෙනවා මචං ගොඩක් අයිකොනික් කට්ටියත් අපේ සමාජයේ කට්ටිය පාවිච්චි කරනවා දැන් ඩියෝ ෆැරන්හයිට් එයාගේ සිග්නේචර් සෙන්ට් එක. එකකින් එහාට එතනින් එහාට එයා පාවිච්චි කරන්නේ නැහැ. හිතන්නෙම නැහැ. දැන් මම උනත් දැකලා තියෙනවා මගේ ඔය ඇරබික් කස්ටමර්ස්ලා මචං ඉඳලා තියෙනවා මචං කෙලින්ම ඩියෝ ෆැරන්හයිට් මචං ගද්දි 20ක් ගන්නවා. හරිද? ඉගෙන කාර් එකෙත් එකක් තියලා තියෙනවා, ගෙදරත් තියලා තියෙනවා, බාත්රූම් එකෙත් තියලා තියෙනවා. මචං දැන් ඔය මේ කවුද මම මේ ඩුබායි වල මේවා ගන්න මොකද මට ළඟ නිසා ඔය ඩුබායි වල ඉඳලා තියෙනවා ඔය කියන්නේ UAE හදපු ෂේක් රාෂිඩ් කියලා රජ කෙනෙක් ෂේක් රාෂිඩ් පාවිච්චි කරලා තියෙන්නේ මචං කොම් ඩෙ ගාර්සොන් කොම් ඩෙ ගාර්සොන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ මොනකද දන්නේ සිල්වර් 2 එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ කොම් ඩෙ ගාර්සොන් සිල්වර් 2 මම අර කිව්ව කතාව මේ එතකොට සිල්වටූ පාවිච දැන් ඔය මේ දැන් සෝෂල් මීඩියාවල මචන් අර ශාරුක්කාන් කියනවනේ එයා පාවිච්චි කරන්නේ ඩන්හිලුයි ටම්ඩව් ඩිප්ටික් එකට එකතු කරලා කියලා මචන් මම 2014 හෝ 15 මම ශාරුක්ට පර්සනලි අසිස් කරා ෆ්‍රේග්‍රන්ස් වික්කා මොකද එයා ආවා මේ මම වැඩ කළේ පැරිස් ගැලරි කියන රීටේල් චේන් එකේ ඩුබයි මෝල් බ්‍රාන්ච් එකේ තමයි මම හිටියේ මම ඩිපාර්ට්මන්ට් හෙඩ් විදියට හිටියේ එතකොට මචං උදේ පාන්දර මිනිහා එනවා 10ට විතර මේ ෆුල් මොකද දන්න කට්ටිය දන්නවා ඩුබයි මෝල් එකේ එහා පැත්තේ තියෙන ඇඩ්‍රස් හොටෙල් එකේ තියෙන එන්ට්‍රන්ස් එක තියෙන්නේ හරියටම පැරිස් ගැලරි එක ඉස්සරහා කනෙක්ට් වෙන තැන ඔය ෆැෂන් ඇවනිව් එකේ මචං උදේ පාන්දර පොර එනවා ෆුල් සෙට් එකකුත් එක්ක ඇන්ටිලා සෙට් සිකියුරිටිලා කවුරුත් නැහැ ඇන්ටිලා සෙට් එකකුත් එක්ක 2014 ඒ කාලෙම මචං මං නිකන්වත් හිතන්නේ මේ ශාරුක් ખાන් ෆුල් නෙක්ස්ට් ලෙවල් එකේ වෙයි කියලා හිතන්න නැහැ. ඒ කාලේ කියන්නේ යාගේ කරියර් එක පීක් එක වගේ නේ. පීක් එක නමුත් මචං දැන් ඉන්නේ වෙනම ලෙවල් එකකට ඇවිල්ලානේ. ඉතින් මොකද අපිට දැන් අපි රීටේල් එකේ වැඩ කරන මචං සචින් තෙන්දුල්කර්ලා බොබි ඩියෝලා එතකොට ඔය බොලිවුඩ් ඇක්ටර්ස්ලා ලාට නිකන් ඇඟි හැප්පිලා යනවා. එහෙම මොකද shopping කරන්න ඔක්කොම එන්නේ හෙටනේ. ඉතින් ඇවිල්ලා දැන් ඔය කතාව මම මේ ළඟදිත් දැක්කේ හරි ලොකුවට මාකට් කරනවානේ ඩිප්ටික් එකයි ඩන්හිල් එකයි. ලේ කරනවා කියලා. මචං ශාරුක් ખાන් පාවිච්චි කරන්නෙත් කොම් ඩි ගාර්සොන් සිල්වර් 2. එහෙමද? ඔව් ඒ ගත්ත 10ක් විතර ගත්තා. එතකොට ක්ලයිව් ක්‍රිස්ටියන් පාවිච්චි කරනවා. කිලියන් පාවිච්චි කරනවා යා.
කිලියනොර පලවෙනි කලෙක්ෂන් එක ඔහොම මාර කලෙක්ෂණය පාවිච්චි කනක ම පර්සල්ලයාට ඇසිස් කරලා ඩිරාම් ලක්ෂක හමාරක් විතර බඩුත්වික් සේල් එකක් කරා. සේල්හෙකුත් කලා මාත්ත කිටිය මේ තුනීසියන් ස්ටාෆ් කෙනෙක් හිටිය මාත් එක්ක අබ්දුල් රහමාන් කියලා පොර තම ඇසිස් කරේ පොරවැඩි කැමතිනාවේ ඉන්දියන් කට්ටි වැඩිය ළඟට ඇල්ලම කරදරයින පොටෝ ගහන් හදනා නම්මනන්නේ ඉතිං මම කියන්නේ ඒකයි දැන් මේ ඔය කතාව කියද්දී ඔය ඒ දවස්සල තිබ්බ මචංවාර සිග්නේජ සෙන්් කියන එක මචන් දැන් එක නැති වෙලා හරිද දැම්මචා සිග්නේජ සෙන්ට් එක දවසින් දවසර සිග්නේජ සෙන්ට් එක ඒ මොකද මචන් අර ෆ්‍රේග්‍රන්ස් ඉන්ඩස්ට්‍රී කිය හෝ බ්‍රන්ඩ්ස් හදල තිබ්බර අර රෙපියුටේෂන් එක කියන එක දැන්ෆුල් ඩයිලෝඩ් හැමෝම් වගේ දැන් ඉන්ඩස්ට්‍රී නවා ඉන්ඩස්ට්‍රියක හොඳ වෙනවා වගේ මොන්න නොතනත් පොඩි පරිහානියකුත් ඒ පැත්තත් පරිහානියකුත් තියෙන ඕන දෙක තියෙනවාන එක ඩිවලපෙද්දි පරිහානිය පැත්තකටත් යනවා කියන එක ඉතින් මේ මංඔය සිග්නේජසෙන් කතාව ඇත්තට මැදලගත්තේ දැන් හැම එකක් නැහැ අපි වනත් දැන් කියන්නේ fragrance is for a moment කියලා දැන් තමන්ගේ ඩේට් එකට නයන්න එකක් තියාගන්න එතකොට වැඩට නයන්න එකක් තියාගන්න වීකෙන්ඩ කරන එකක් තියාගන්න කමක් නැහැ ගෙදර සමහරය මම වනත ගෙදර ඉන්නකටත් එකක් තියෙන එකනේ කිවත් තියෙන සාවයකෙන් එලියටාව එකක් තියෙන එහෙම තමයි ඉති ඕගේ විස්සුව තියෙනකට පිස්සු තින කට්ටිය විකාද මම වජ ලාසල් පල්ලියන්න එකක් එකක් තියාගඩ්ඩෝ ඉතින් එහෙම එකක් තියෙනද දැන් එහෙම ඒ කියන සිග්නිජ සෙන්ට් කියන කොන්සෙප්ට එක දැන්ටික ඇත්තලා දැන් මේ වෙලා තින කමක් නැහැ එක හොඳ ඒකත්ම අවස්ථාවල් හැමෝ කියන තව දේවල් තියෙනවානේ අවස්ථාවල් තියෙනවසා මජම් මේ ඉංග්‍රීඩියස් කන කතාගර සාමාන්‍ය දැන් අපි අත්තරම ඇම්බගිය අනම්මනගෙන කතා කරානේ සාමාන්‍යෙන් මොනාද සාමාන්‍ය ඔයාගේ හිතට ඔයා හිතන්න මොනා සාමාන්‍යෙන් ගැන ෆ්‍රේගන්ස් ඉන්ඩස්ට්‍රියක අනි පැත්ත හරෝපු මොනහරි ෆ්‍රේගන්සස් තියෙනවද ලංකාවේ මොනහරි අපිට කරන්න පුළුවන් ඔපචනිටස් තියෙනවද මොනාදේ ගැන හිතන්නේ දැන් අපි දන්නවා දැන් වල්ල පට්ට ඕ අපි පහෝගීටිකේම වල්ල පට්ට විස්තර ගැන කතා කරා නේද දේවල් ටිකක් කලා මේම කලා මේ බැලුව කෙරුවා හෙමොත් වුණා එතකොට මේ ලංකායි වල්ලපට වගා කරනවා ඇතරම නමුත් ඒක කමර්ශලි වගා කරනවා වගා කරලා ඒක නමුත් ලොකු සාර්ථකද නැද්ද කියන ගැන මට එකට කමෙන්ට් එකක් දෙන්නව සමහට කරන කට්ටියට අනුව එක සාර්ථක ඇති සමහර වගාකරපු කට්ටිය අසාර්ථක වෙලා ඇති මෙතත්ස්වල මෙතත්ස්වල ඉෂූස් ඇති හෙම දේවල් ඇති නමුත් අපි කතා කරන්නේ කියන ඉන්ඩස්ට්‍රීගේ වගා කරන මේ අපි කතා කරන්න මේ ඉංග්‍රීඩියන් එක සප්ලයි එකදී අපිට කොහොමද මේක කරන්න පුළුවන් සහ ඔය දේවල් ගැන වෙන මොනාද තියෙන ඉංග්‍රීඩියස් ලංකාව පැත්තෙන් බැලුවොත් අපිර කතාව සැන්ලුට් තියෙනවා පචූලි පචූලි කියන අපි සිංහල නමත් විලාගේ දඟ කිරගත්ත කොල්ලන් කොල්ලන් කොල සැවන්දර විටිව ඉලාට දැන් මේ සේල්ස් කරන කට්ටියම ෆ්‍රේගන්ස් විකුරණ කට්ටියම ඉංග්‍රීඩියන්ස්වල විට්ටිවේ කියලකිවට ඒවා සැවන්දර ආයුර්වේද යවලතින්නේ සැවන්දර අතකොට කොල්ලන් කොල්ල එතකොට ගිනිසපු මැග්නෝලිය චම්පකා ඒ වගේ ඉතින් ගොඩාත් තියෙන අපේ රටේ ඇත්තරමකොත් හැදන්න දිදයන්න මේ ජුඩ් අපි කල්පනා කර ගැන කරොත් ඕන දෙයක් කර අපි රෝස් කැනුනත් කතකර අපේ රටේ තියෙන රෝස් අපිට ගන්න බැරි එකමද අපේ රටේ ගොඩ හයිබ්‍රිඩ්ලා තියෙන රු ඇත්ත ඒකින්ද අපිට එහෙමනෑ දැන් අර බල්ගේරියන් රෝස් කියන අර රෝස් දමස්කස් එහෙම අපිට කරන්න බෑ අපේ දැන් ගොඩක් කරවලු මුහන් කල් අන්කදක මුහන් බද මුහන් එහෙම කල්ලා ඒගොල්ල මේ ඩයිලුට්ලා තින අපේ තිය රෝද ඇතරද රෝස අතරම පාවිචික ලස්සන බලන්න විතරන බලන්න විතර අස්සන මොනාර ගිෆ්ටේ වගේ ගිෆ්ටේට වගේ ලොකුවට දී තමා රෝස එක්ස්ට්‍රක් පැත්තක් හිතල හිතන්න හිද අපිට ඒ පැත්තනෑ වනට ජැස්මින් මේ සමන් පිච්ච ඔව සමනිවාරෙන්ද අපිට පුළුවන් මේ දැන් ගොඩක් අය මන් දැකල තිනවා මේ අපේ උතුරු කරේ ගොල්ලො වගා කරනවා ජැස්මින් මේ මහිතන්නේ ගොඩක්ම කෝයිල්ල පූජාවල්ට තමයි එක යුස් කරනවා කියන්නේ යට අපිට
කරන්න පුළුවන් පොටෙන්ශල් එක ජූඩ් අපිට දකුණු ඉන්දියා බල්ලත් ඉගෙන ගන්න පුළුවන් ඒගොල්ල පුළුවන් ඒගොල්ල හේ තියෙනවා ටුබරෝස් ටොබිරෝස් ඒ වගා කරනවා ඒ වගේ දේවල් අපිට අනිවාර්යෙන් මෙහෙ කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියේ ඇත්තරම කාටහරි වගා කරනවනම් ඇත්තර ඒ පැත්තෙන් යන් එකන ඕන තරන් තියෙනවා මේ අවස්ථාවල් ඔපචනිටස් ඕන තරම් තියෙනවා අර අපි කතාකර අර සප්පුුව ඒකත් අපේ තියන්නේ ගොග්ගස් ගොඩක් මේ උඩ ඒගන්න කැන ගසුට මේ මල්ල දෙන ගොඩක් උඩිය කිද කඩාගන්න අමාරුග ටොංක වගේ ටොංකාව එහෙම ප්‍රශ්නක තොංකකසු තුසයින ගොඩක් තොංකා මේ වැනිලා වැනිලා සෑහෙන වැදම මහ වැනිලා වලට ගංවතුරෙන් පොඩි කේසයක් වුණා කියල මන්දක් සිරියස්ලි ආයක දනිලාවල් ගොඩක් ප්‍රශ්නයක් වුණා කියලා පෙන් ඇති වැනිලා කියන ඇතන විවත ඕකිඩ්ඩ ගන්නේ ඔව වැල්ල කියන ඕකිඩ එක ඒ වගේ අපේ රටේ අතර කරන්න වැරි දෙයක් නැහැත්තර මේ පොඩි රට වුණාට මේ ඒක තම එතන තියෙන පොටෙන්ශල් එක අපේ පැත්තෙන් කර අනිවාරයෙන් අනිත් පැත්තෙන් බොට්ලිං ඒ සයිඩයත් අපිට ඇත්තටම මේ කරන්න පුළන් කර හබ් එකක් වගේ අපි තියෙන මැදකනන්න අපි මැදකින් අපි මැදක අනිත කියන්නේ කොළ ඊළඟ සෙන්චරීක තියන්නේ ඒශයාක අපේ රීජන් එක තියෙන කියලා අනිවාරයෙන් අපිට පොටෙන්ශල් එක තියෙන අතර මචන් ෆ්‍රේගරන්ස් කියන එක පර්සනලි ෆිල් වෙන්න කොතනද කියලා පොඩ්ඩක් අපි කතා කරමුද නිකා ඒගැන දැන් අපි ඇත්තරම දැන් අර අපි කිව්වර සිග්නේච සෙන්ට් කියන කතන්දර ඒක පොඩ්ඩක් දැන් වෙනස් වෙලා ගිහලා මොමන්ට් එකටත් ඇවිල්ලා තියෙනවානේ එතකොට මේ ෆ්‍රේගරන්සයකින් තව කෙනෙක්ව අපිට පුළුවන් දැත්තටම මොනාහරි දෙයකට ඉන්ෆ්ලුවන්ස් කරන්න නැත්තං අපි ගැන හොඳ වැටහීමක් ඇති කරවන්න හොඳ පොසිටව් ෆීලිං එකක් දෙන්න අපිට පුළුවන්ද අපි ගන්න ෆ්‍රේගන්සයකි අනිවාරෙන් පුළුවන්නේ දෙගෙන අපිට ෆස්ට් ඉම්ප්‍රේෂන් එක එක කොටසක් නේ දෙකෙතකොට කවරුහරි මුලින්මවා මීටින් එක හරි යනවනක් හොඳ ෆ්‍රදක් වගේ ආවොත් එතනද වැඩේ අවුල්නේ යාගේ ඔළුවේ වැඩ කරන්න ඊටවස වෙන දෙයක්නේ හමු ගඳයි ගඳයි කළ ඊටවස ඊටින් එකම ඉතින් තන ප්‍රශ්නයක් කරවානේ මේ කියන ෆස්ට ඉම්ප්‍රේෂන් එක ඇත්තරම ඒක වැදගත් ඉතින් ගොඩක් ඒ වගේ ගැන හිතනව නං කියන තමන් ප්‍රසන්ට් කරනවා නං ඒ තැනකට අද්දී කියන ප්‍රසන්ට් කරාව නොකලා මං කියන්නේ ගෙදර ඉද්දිත් ගෙදර අනිවාරය මම පර්සලිගතත් මම අනිවාරෙන් යස් කන ගෙන මට මූඩ් එක අප්ලිෆ් එන්න එක හේතුවක් ප්‍රේගරන්ස එක ගැන ඒක මේන්ම හේතුව නෙවෙයි එවුණට එක හේතුවක් පජම්මන් දවසර තුනාතරක් වගේ යුස් කරනවා ඉගැන මගේ තියෙන කලෙක්ෂණ එකත් අනුව යුසෙන් යුසරන්න තෙපා ඉවර නට ගෙදර හිටිය කියලා හෙමගන්න ඕනට අනිවාරය මං කීපයක් යුස් කරනනිව මජ ඇතර මම මේදේ හයිලයිට් කරන්න හදන්නේ දැම අපි කතාගන්න ෆ්‍රේගන්ස් ඉන්ඩස්ට්‍රිය ගැනේ එතකොට දැන් අපි මේ කොච්චර කතාගෙරුවත් මචන් අපේ ඉන්න ඕඩියන්සෙක හෝ අපි බලන අපිෝ නොබලන කවුරුත් මංකැන පොදුවේ ශ්‍රී ලාංකිකයෝග විදිහට ගත්තා මචා මම පර්සනලි දන්න දෙයක් හැමෝම මොකක් හරි දෙයක් යස් කරන්න ට්‍රයි කරනවා මචා ඒකන්නේ මචා ෆ්‍රේග්‍රන්සයක් නැතිවූ ගියත් ඩියෝඩ්‍රන්ට එකක් හරි ගාන්න ට්‍රයි කරන වාරෙන් එක තියන්න ඒක තම ඒකද මේ මම මේ ට්‍රයි කරන්න ඒකට තව පොඩි උත්තේජනයක් දෙන්න අභිප්‍රමණයක් දෙන්න එක ඇත්තරම කරන්න ඉගෙන ඕගොල්ලොන්ට මේ ඇත්තර මේ හයිෙන් ෆ්‍රේග්‍රන්සස් ගන්න ඕන්න නැහැ ඇතරවන හරිද කොලිටියකට කරන සුපමාකට් ලෙවල් එකෙත් බ්‍රෑන්ස් තියෙනවා ඩත් පං කියන්නේ මොකක්හරි සුවඳක් හොඳ රිලායබල් එක අරවගේ අර කැන්ස මේ හැදෙන මේ කොහෙවත් හදනේ වන්නේ බ්‍රන්ඩ් ගන්නවෙයි ඕ නමුත් දැන් අපි දන්නවන සමහර සුපමාකට් බ්‍රන්ඩ්ස් තියෙනවා ම නනම් සඳහන් කරන්න ඕන්න හැ ඒගොල උරුදු 50ක් ඉතිරිදම් ලස්සන්ට වැඩේ කරගෙන යන කට්ටිය සුවඳ බෝරිං ඇති නමුත් ජොබ්ද ගෙඩ්ද ජොබ් දන්නේ ගැන ඔයාට ඕන වැඩේ වෙනවා එක රුපියල් 1500කනුත් ඒකින් වැඩේ කරගන්න පුළුවන් ඉති මම ගැන හැමෝම පුරුදු වෙන්ඩ පර්සනල් ග්‍රූමින් පැත්ත එකක් අනිවාර්යෙන් අපේ දැන් සෞත්තේෂයෙන් කට්ටියට හැදිල තියෙන එකර මේ අර ස්ටීරියෝ ටයිප් ගන්න අපි ගඳයි කියන එක අන්න එක අපි කියන අපි ඒ පැත්ත ගැන හිතන්නෑ කියන එක ඒක අනිවාරය අපි නැති කරන්න ඕන ඇතර අනිවාරය මනිවාර නැති කරන්න මොකද තැන් අපිට මම හැමතිස්සම හිතන දෙයක් මචන් අපි සමාජයට ගිහාම හිතන්නකු හැමෝම සුවඳයි කියලා දර අපේ ඔලුට කොච්චර හොඳ ලසන් ලසන් හැමතිස්සම පොසිටිව්
අපෝ ආර ගඳයිනේ අතාරු ගඳයිනේ මෙහෙ එහෙම නෙමේ. අපි හැමෝ ගවම හොඳ සුවඳක් තියෙනවා නම් අපි හැමෝටම ප්‍රසන්ටබල් නම් මිනිස්සුන්ගේ මූණවල හැමතිස්සෙම හිනාවක්. තමන්ගේ ඔළුවත් ඒ කියන්නේ සුවඳ කියන දේෙන් ඇත්තටම පර්සනල් ගෲමින් පැත්ත වගේම මචං මයින්ඩ් එකත් සෙට් කරන්න පුළුවන්. මයින්ඩ් එක කාම් කරන්න පුළුවන් සමහර සුවඳවල් වලට. ඉමෝෂන් චේන්ජ් කරන්න පුළුවන්. දැන් මම පර්සනලි මම දන්න දෙයක් මගේ අර මම මේ මගේ හදපුවා ප්‍රමෝට් කරගන්නව නෙමෙයි මම මේ මට ළඟ තියෙන උදාහරණේ මම කියන්නේ මචං. මම දන්නවනේ මම අවුරුදු 14 තිස්සේ ඉන්ටර්නැෂනල් රීටේල් එකක වැඩ කරලා බ්‍රෑන්ඩ්ස් 450ක් විතර ගහලා රෙෆරන්සස් 5000ක් විතර ස්මෙල් කරලා ඉවරලා මම ඉන්නේ. මට ඒතර දෙන්න ඕන තරම් උදාහරණ තියෙනවා. නමුත් මට ක්ලෝස් එකනේ මම කියන්නේ. මචං මම කොච්චර මහන්සි වෙලා ඇවිල්ලා ලාෂියොන්ද ෆ්‍රේග්‍රන්ස් ඩම් එකක් ගහපු ගමන් මචං අර මහන්සි ඔක්කොම නැති වෙලා යනවා. මචං ඒකේ තියෙනවා ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එක. අද යූස් කරත් එක නේද? අද යූස් කරලා තින්නේ ඒක. ඔව්. මචං ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් එක මචං ග්‍රීන් ටී එකක් අර මහන්සියට ග්‍රීන් ටී එකක් බිව්වා වගේ ඒ තමයි. වගේම තමයි. පාට තේරුණානේ? ග්‍රීන් ටී වල තියෙන වෙලි කාමින් ග්‍රීන් ටී වල කොහොමද තියෙනවනේ පොඩි කාමින් ඒ කියන්නේ හරි මනස නිදහසන එක. මෝටරි අන්න හරි. ඒ ෆීලිං එක මචං ඒක ඉන්ටේක් කරන්න ඕන එක බොන්නම ඕනේ නැහැ. ඒක නහයෙන් උනත් කරලා බ්‍රේන් එක සැටිස්ෆයි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් මම කියන්නේ හැමෝම මොකක් හරි ෆ්‍රේග්‍රන්ස් එකක් පොඩි එකක් හොඳ එකක් පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරන එක ඇත්තරම ඒක එහෙම කරපුහම තමයි අපි හැමෝම ඒ අර ලිවිං ස්ටෑන්ඩඩ්ස් වලට එන්නේ. සමාජයක් වශයෙන් සමාජයක් වශයෙන් උඩට එන්නේ. ඒවා බේසික්ස් නේ. ඒ කියන්නේ අපි මේවා පාවිච්චි කරන සහ නිතරම මේ ගැන කතා කරන නිසා අපේ යුතුයකම මං හිතන්නේ මේ දේවල් කියලා දෙන එක. යනු ළමයි පිරිමි ළමයි අම්මා තාත්තලා පාවිච්චි කරලා අම්මා තාත්තලාට ගිහින් දෙන්න ඉතින් ගිෆ්ට් එකක් ගිහින් දෙන්න. මාකට්ටකින් සල්ලි නැත්නම් රුපියල් 1500 හරි ගිහින් දෙන්න පුළුවන් නේ. ඉතින් ගිහින් දෙන්න ගිහිල්ලා ඒගොල්ලන්ව සතුටු කරන්න ඒගොල්ලෝ තියෙන මොකද ඔය මොනාටවත් සතුටු කරන්න බැරි ඔය මොනාටවත් ඔළුව හදන්න බැරි එක දෙයක් තමයි පර්ෆියුම් කියලා කියන්නේ. ඒක කවුරුත් තාම හරියට ඩිස්කවර් කර නැහැ. මේ ඉතින් අර මාත් කතාවක් අහලා දෙන දෙන්න පුළුවන් පළවෙනි හොඳම ගිෆ්ට් එක තමයි සල්ලි කාට හරි. දෙවෙනි ගිෆ්ට් එක තමයි පර්ෆියුම්. කවුරු හරි මට මතකයි තිබ්බා. ෆස්ට් ගිෆ්ට් අනිවාර්යයෙන් සල්ලි කාටත් දෙවෙනි ගිෆ්ට් එකට විදියට පර්ෆියුම් කියලා. ස්ටීව් ජොබ්ස් තාත්තේ කවුද මේ ඔය කාට වුණත් සල්ලි කොච්චර සල්ලිකාරී වුණත් මචං තාම සල්ලි මදි වෙලා නැහැ කාටවත්. කවුරුත් එපා කියන්නේ නැහැ නේ. මම ලංකාවේ එක්කෙනෙක් නමක් කියනවත් දැන් කියන්න බෑනේ. ඉතින් ඒ නිසා ඉතින් මං හිතන්නේ සෑහෙන වෙලාවක් කතා කළා. සෑහෙන දේවල් ටිකක් මේවා කරලා මේක සාමාන්‍ය දැන් පොඩ්කාස්ට් එකක් විදියට මම try කරනවා මේක සාමාන්‍ය විනාඩි 30කට 40කට විතර මේවා කරගන්න. මේ ඉතින් අපි ඇත්තටම ඉන්ඩස්ට්‍රි එක පටන් පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එකේ හිස්ටරි ගැන කතා කළා මචං. එතකොට අපි මේක විකාශනය වුණ විදිහ කතා කළා. මොනවාද පළවෙනි මොඩර්න් ෆ්‍රේග්‍රන්සස් ටික කතා කළා. එතකොට මේකේ රෝ මැටීරියල් ගැන කතා කරා. එතකොට ලංකාව මොන වගේ විදිහට රෝ මැටීරියල් අපිට ගෙනියන්න පුළුවන් සහ අපේ තියෙන පොටෙන්ෂල් ටික ගැන කතා කළා. එතකොට මේකේ සමාජ මේ පැත්තෙන් ෆ්‍රේග්‍රන්ස් කියන එක කොච්චර වටිනවද කියලා කතා කළා. ඉතින් අපි සෑහෙන දේවල් ටිකක් අද කතා කළා. මේ ඉතින් ගොඩක් සන්තෝසයි. ඒ කියන්නේ අපිට පුළුවන් දේ දැනුම දෙන එක, ඒක ගන්න එක සහ ඒක කොයි විදිහට පාවිච්චි කරන කියන එක ඔගොල්ලන්ගේ අතේ තියෙන දෙයක්. නමුත් අපේ රෙස්පොන්සිබිලිටි එක දැනුම දෙන එක අපි ඒක දිගටම කරගෙන යමු. මේ ඉතින් මම හිතන්නේ හිතුවට වඩා ලේසි වුණා මේ. මොකද තුෂාර එද්දිම කිව්වා නේ මචං මට ඒ තරම් සෙට් නෑ එහෙමයි මේ කියලා. නමුත් මට වඩා හොඳට නර්වස් බ්‍රේක්ඩවුන් එක හිටියේ. නමුත් මට වඩා හොඳට පොඩ්කාස්ට් එක මේ හැන්ඩල් කරා සහ ලොකු දැනුමක් දුන්නා ඇත්තටම. thank you very much. මම ආයෙත් කියන්නේ මේ දැනුම දෙන්න නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. මිනිස්සු හරි ඇතුලේ තියාගෙන ඉන්නවා අපිට ඕනේ නෑ එහෙම. අපිට ඕන දැනුම දෙන්න එළියට. ඉතින් අපි වෙන දවසක වින්ටේජස් try කරමු. අපි අනිවාර්යයෙන්ම දැන් මේ ඕඩි chat පොඩ්කාස්ට් සීරීස් එකේ අපි දැන් පොඩ්ඩක් දැන් තුෂාරත් පොඩ්ඩක් කැමති වැඩේට. ඕක තමයි මට ගේන්න ඕනකම තිබ්බේ. මේ වැඩේට කැමති නිසා අපි මේ අපිට අර පෙන්නනවා කියපු මේ ඒකත් පෙන්නමු. අනිවාර්යයෙන්. මේ ඉතින් මේ ගෙනල්ලා තියෙනවා මේ ඇත්තටම මමවත්
දැකලා නැති සමහර ෆ්‍රේග්‍රන්සස් මේකවා දැකලා තියෙනවා අරන දැකලා තියෙන මං කියන්නේ මේ ඒ කියන්නේ දැන් ඔය සමහර ෆෝමියුලා කියන්නේ ආව්. එච්චර පරණ කලෙක්ෂන්ස් මාගාව නැහැ මේ බොටල් එක වුණාට ඇතුලේ තියෙන ජූස් එකේ ෆෝමියුලා එක වෙනස්නේ ඉතින් ඒ මේකත් නිසා මේ බොටල් එක මේ ළඟදී වෙනස් වුණා මේ. ඒක තමයි මේ ක්ලීනික් නෑ ක්ලීන් මේ මොකක්ද ඇසිලෝඩ දෙකම ස්ඩේ ලෝඩ ඒක තමයි දෙකම ඊයල්ලගේ ඔව් මට කියන්න ඕනේ දැන් අර අපි කියන සෑහෙන අපි අර ෆයිට් කරනවනේ මේක ගෑනු අය එකක්ද මේක ෆෙම්මෝම් එක තියෙනවනේ ලොකුවට ඇත්තරම ඒක මාකටිං ගිමික් එකක් කියලා මට කියන්න ඕනේ ඒ කියන්නේ ඇත්තරම ඔන්න අහගන්න ඒක මේ දැන් මේක දෙකම ෂීප්රේ දැන් මේක මට මේක ඇත්තරම ෆෝමියුලා එක බලපු මගේ යාළුවෙක් කිව්වේ ෆ්‍රාන්ස් වල ඉන්න මේ දෙකම එකයි එකම වෙනස මේක ඇරමිස් 900 බල් එක ලයිට වර්ෂන් එක ගැන කන්සන්ට්‍රේෂන් අඩු වෙල්ලා මේක හය කන්සන්ට්‍රේෂන් එක මේක ෆීමේල් මාකට ඇරොමටික් සෙලික්සිය මේක මේල් මාකට වෙනම බ්‍රන්් එක මේක ඇරමිස් මේක මේ කලිනික් ඇරමිස් කියන වේ ෆ්‍රේගස් බ්‍රන්් එක සමහර දන්න කට්ටි තන ම ගොඩක් හැමතනම නැහැ දැන් දැම ගොඩක් අඩුයි ඇරමිස් හරිම ෂෝක් ෆ්‍රේගස් බ්‍රන්් එක තාතල කාල අන්න හරි තාත්තලය කාරකද අපේ කට්ටිය දන්නේ ඇරමිස් නෙමේ ඒර්මෙස් දන්න ඒර්මෙස් දන්නවා එච්චකුර නමුත් මේ ඇරමිස් අනි මහිතර ග්‍රීක් කවරු හරි කෙනෙ ගරම තියෙන්නේ මේ ඒක තමයි මට කියන්න ඕනේ මොකදන අරක මට වේ මගේත් ෆේවරිටේ ගැන මම ඒගැන ඉන්ඩස්ට්‍රික රාපු කාලෙ මචන් දෙදා සය හතේ මචන් පීක් එක තිබ ප්‍රේග්‍රන්සස් මේවා මේ ක්ලාසික් කියන්නේ වැඩක් නෑ කතා කරු ෆුල් මාව අරයනවා කෙලිව ඒ කාලෙ දැනය යන්න කෙලිම තාත්තලයි කාලේ ශා ඔය වගේකින් ආෆ්ට ෂේ වගේ මාර අලන්න මේකසේ ඇරමෙස් තමයි පදස නොද ඇතර මේක මේ දකිින් ඕන ඇතර මේ ෆ්‍රේගරන්ස් ගැන දන්න ආසකට්ටි දකිින් ඕන ඒකනම් මාර මල්ලි මේක මගේ බෑගිකට දාන්න වාන මේ බලන්න මේක දැවා මේක කම්පය කල්වල නාම කම්පය කල්වා තනේ ඒක ස්ටෝන් අරක ලයිට් පට්ට ස්ට්‍රෝන්නි අරකම තම බේසකම තමා නමුත් අර ෆීල්ලෙන විදිහ වෙනස් තනි කර එකයි අපි මාකටිං වලින්ම අපේ ඔළුව හදල තියෙනවා මේක ස්ට්‍රෝන් මේක ලයිට අර කලෝන් ටයිප් මෙන්ස් ප්‍රේගන්ස එක දැම්මචාං මේ පතරංග බ්‍රෑන්් මේ සිලෝඩ ගරුප් කියලා කියන්නේ USA වල තියෙන ඒ කියන්නේ ලොකුම බ්‍රෑන්් ලොක්කුම ෝඩු දැන්ඒකල ෆෝඩු තෙසිලෝටද කිලිය නෙස්ටිලෝඩ ජූමලෝ නෙස්ටිලෝඩ ඉති වච ඒ වගේ බ්‍රෑන්සුත් අපිට මාර වහලාර දීලා හොන ඇන්දිල්ලක් ඇඳලදී රවාර එක තමයි කියන්න අවජූට් මට කියන්න ඕනේ අප ශනල් ලම්බ 5 එකත් එන ෆ්‍රේගන්ස් ඉන්ඩස්ට්‍රිය මේ ලොකු තනක් මගේද තාමත් ලෝක වැඩීම විකනශල් ෆ්‍රේගන්සලින් එකක් මේක මම දන්න විදිහට හැම තප්පරයකටම ෆ්‍රේගන්සස් පහද්දකොද ඕලවා කියන්නේ ඒවත් ඇත්තද ඇත්ත දන්න පෙරලගන්න ඒකොල ඇත්තර වෙති ෆ්‍රේගන්ස් කියද්දී එන්නව ඉති ලොකුම මාකටිං ලොකුම ටොම් පජටිකක් තියෙන තැරක් තවයි සෑන එකගොල රොමන්ටි සයිස් කරන අනිවාර කියන ඒ මචන් මේකයි දෙකට හේතුව මචන් ඇත්තර මේ ඒක මනුස්්‍යයොත් එක්ක ඇත්තරම ඉමෝෂන්ස් එක්කම මාර විදිහට බැඳිලා තීර නිසාන මචක් කරන්න පුළුව අනිවාරය ඒක ගැන ඒගොල අර මං කැමලම් කිය දෙයක් අර ෆීමේල් මේල් කියලා මාකට් කරන්නෙත් ඒක ඒ කාලේක පටන්ගත් එකම හේතුව ඒගොල්ලොන්ට දන්නවා දැන් ඒකාල ගෑනුව රස්සාවල් කරේ නෑන අනිවාරය මේ ෆ්‍රේග්‍රන්ස එකක් ෆීමේල් මාකට් කියලා කිව්වාහම අනිවාරයෙන් පිරිමක් කෙනෙක් ගන්නවා යාගේ වයිෆ්ට හරි ගල් ෆ්‍රෙන්ඩ් හරි
එතකොට එයාට අනිවාර්යක හය ප්‍රයිස් ටැග් එකකට දෙන්න පුළුවන් අනිවාර්යයෙන් අන්න හින්ද තමයි ඒගොල්ලෝ ඒක ඩිෆරෙන්ෂියේට් කරේ නැතයි ඔය දැන් අපි නැපෝලියන් ගැන කතා කරේ ඒ කාලේ එහෙම එකක් තිබ්බේ නැහැනේ ඕඩි කලෝන් කියන්නේ කලෝන්ම තමයි හැමෝම ඒක යූස් කරා මේ යාගේ වයිෆුත් යූස් කරා යත් යූස් කරා එකම දේ යූස් කරේ ඒ අර එහෙම අරම විදිහට ඒගොල්ලෝ දැන් 1900 ගණන් පටන් ගනිද්දී ඒගොල්ලෝ එහෙම ඒගොල්ලෝ වෙනස් කරලා ඒක පටන් ගත්තේ අනිවාර්යෙන් අර ගෑනු අයට විකුණලා ඒක ලොකු ගාණක් අනිවාර්යෙන් කඩා ගන්න පොකට් කරගන්න පුළුවන් කියලා. එහෙම හිතලා තමයි ඒගොල්ලෝ ඒ වැඩේ කරේ. මේ දැන් මේක Chanel number 5 මචං මේක කලෝන් එක. මේකේ මචං සිවෙට් තියෙනවා. සිවෙට් කියන්නේ නැචරල් දෙන්නේ. අනිවාර්යෙන් නැචරල් නෙවෙයි. මේක සින්තටික් 60s වල වගේනේ මේ බොටල් එක. මේ ඔඩි කලෝන් එක. ඔක මෙහෙම දාලා බලන්න. ඔක්කොටම ඉස්සලා මේ මේක පෙන්නලා ඉන්නම්. මේ බොටල් එක වුණත් මේ ක්ලීන් ලැබෝරටරි ෆ්ලැකෝන් එකක් වගේ. මචං හැබැයි දැන් ඔය මේ දැන් අපි මේ ප්‍රයිවට් කලෙක්ෂන්ස් ටික ඇවිල්ලා තියෙනෙත් මචං මේ විදිහට මට දැන් Chanel ප්‍රයිවට් කලෙක්ෂන් එක ආවේ ලෙස් එක්ස්ක්ලූසිව් ඊට ඉස්සෙල්ලා තමයි ආවේ ක්‍රිස්ටියන් ඩියෝලාගේ ප්‍රයිවට් කලෙක්ෂන් එක කොලෙක්ෂන් දී ප්‍රීවේ තමයි මුලින්ම කිව්වේ නමුත් දැන් නම වෙනස් කරලා තියෙනවා මේසන් ඩියෝ වෙලා ආයි කොලෙක්ෂන් දැන් උනා කාලෙට මේ වෙලා තියෙනවනේ මේ ඒ නිසා මේක මේ අනිවාර්යෙන් බලන්න බහම දාලා ඔබ නිකන් බේබි පවුඩර් වගේ මට නම් අර හග් එකක් වගේ ඒක නේන්න මාරම පවුඩරි මාර වෙල්කමින් අයිරිස් එහෙම අර ඒක තමයි මාර බැලන්ස් එකක් තියෙන ෆ්‍රේග්‍රන්ස් ඒක ඩ්‍රයි ඇත්තට මේවා එකක් ස්ප්‍රේ කරලා යද්දි මචං ඇත්තටම බදාගන්න හිතෙනවා ඒ සුවඳ එද්දි වෙල්කම් කරගන්න හිතෙනවා නිකන් ගිහින් බදාගන්න හිතෙනවා දැන් මේ අද ඉඳන් කට්ටිය නම්බර් 5 හොය මේව නම් හොයන්නත් නෑ දැන් ඕක නෑ ඔඩි කලෝන් එක ඒගොල්ලෝ ඩිස්කන්ටිනියු කරලා තියෙන්නේ මම හිතන්නේ ඕකේ ඒගොල්ලෝ අර අපේ ඉෆ්රා රෙගියුලේෂන්ස් එහෙම කාලෙට අප්ඩේට් කරනවානේ එතකොට මේ මම හිතන්නේ මේක ෆේස් අවුට් කරලා තියෙන්නේ මේ Chanel-ත් මාකටිං සයිඩ් එකේ හොඳ වැඩක් කරා මචං ඉස්සර Chanel number 5 ඒගොල්ලෝගේ ෆ්‍රේග්‍රන්සස් විකුණුවේ ඇත්තටම ෆාමසි වල ෆාමසි වල අර නිකන් නෝමල් සුපර් මාකට් ඒ වගේ තමයි මේගොල්ලෝ ෆ්‍රේග්‍රන්සස් විකුණුවේ ඊට පස්සේ අර රේ බෑන්ඩ් එකට වෙච්ච දේම තමයි ඒගොල්ලෝ ඊට පස්සේ ඔක්කොම අයින් කරා ඒගොල්ලෝගේ ෆ්‍රේග්‍රන්සස් ෆාමසි වලින් සුපර් මාකට්ස් වලින් ඩ්‍රග් ස්ටෝර්ස් වලින් අයින් කරලා ඉවරලා ඊළඟට ඒගොල්ලෝ වෙනම බුටික්ස් වල ඒගොල්ලෝ ගෙනිච්චා එහෙම තමයි ඒගොල්ලෝ මේක බ්‍රෑන්ඩ් එක මේගොල්ලන්ගේ කියන්නේ රීටේල් කියන එකට ආවට පස්සේ මචං දැන් ඒගොල්ලන්ගේ තියෙනවා මාරම රෙගියුලේෂන්ස් ටික අනිවාර්යයෙන් මං හිතන්නේ ලංකාවට ඒගොල්ලෝ කවදා හරි දවසක තීරණය කරලා ආවොත් මිසක් මන්න හිතන්නේ ලංකාවට නම් Chanel අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඒ කියලා. ඒකද උන්ට ඒ තරම්ම මම පර්සනලිව දන්න දෙයක් මේ ඒ තරම් ස්ට්‍රික්ට්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ෂොප් ඇන්ඩ් ෂොප් එකක් දානවා නම් ඒ සයිස් එක මචං අපිට ඒ වගේ එක මෝල් එකක දාන මචං වෙනම කතන්දරයක්. ඒක තියන්න ඕන විදිය ඇන්ගල් එක ඔක්කොම ඒක මාර ස්ට්‍රික්ට්. ඒ ස්ට්‍රික්ට් වෙලා තියෙන්නේ ඇත්තටම ස්ට්‍රික්ට් වෙලා තියෙන්නේ Chanel Dio කියලා කියන්නේ පුදුමාකාර සීතල යුද්ධයක ඉන්න බ්‍රෑන්ඩ් ඒගොල්ලෝ එක ළඟ ඉන්න කැමතිත් නෑ. ඒගොල්ලෝ කොහෙ හිටියත් කොයි ස්ටෝ එකකට ගියත් ඒගොල්ලෝ ඉන්ටර්නැෂනලි ට්‍රැවල් කරනවා නම් හොඳට බලන්න ඩියෝ ඉන්නේ මේ පැත්ත කෙරවලේ Chanel ඉන්නේ මේ පැත්ත කෙරවලේ. ළඟටවත් එන්නේ නෑ. නමුත් ඉතින් ඒකෙන් මාර ප්‍රොඩක්ට්ස් ටිකක් එළියට එනවා. අරක්ක ඩියෝ කියන්නේ Chanel වලට වඩා පරණ LVMH ගෲප් එකේ අන්ඩ LVMH ගෲප් එකේ තියෙන Chanel තනිකරම ඒගොල්ලෝ ප්‍රයිවට් කම්පැනි ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් හරිද එතකොට මාරම ගේමක් ඉල්ලගෙන ඒ කියන්නේ මම හිතන්නේ කතාවක් යනවා නේද Chanel දැන් විකුණන්න යනවා කියලා මම LVMH එකට ගන්න දෙන එකක් නෑ මම හිතන්නේ ඔව් සමහරට වෙන්නත් ඇති මේ ඒ කියන්නේ Chanel Dio වැඩ කරන මචං ස්ටාෆ්ලා වුණත් මචං උන් එකාට එක කතා මාර සීන් එකක ඉන්නේ. ඉතින් ඒ තමයි අර බ්‍රෑන්ඩ් එකේ DNA එක දීලා තියෙන දේ. ඉතින් ඒකේ හොඳ දෙයක් සමාජයට වෙලා තියෙනවා මචං කමියුනිටි එකට වෙලා තියෙනවා. හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් එළියට. දැන් හැමෝම එක කියන්නේ බෙන්ච්මාර්ක් තමයි ඒගොල්ලෝගේ ෆ්‍රේග්‍රන්ස් Chanel තරම් බෙන්ච්මාර්ක් තමයි. තරම් මචං කොස්මැටික්ස් ලිප්ස්ටික් කලෙක්ෂන් එක ගර්ලාන් අපි දැන් ගර්ලාන් ගැන කතා කරා. ගර්ලාන් තමයි මුලින්ම කමර්ෂල් ලිප්ස්ටික්
හදලා introduce තියෙන්නේ. කරේ ඔව් හදුවේ. මේ රෙඩ් ලිප්ස්ටික් එක ඔව් රෙඩ් ඒගොල්ලන්ගේ. ලිප්ස්ටික් එක. ඉතින් මේ ඒවා තාම තියෙන එක තාම ඇත්තරම තියෙනවා, ඔව්. LVMH අපි LVMH එකට බැන්නට ඒ ගෲප් එකක් විදියට අර මොකද්ද බූවල්ලා වගේ හැම එකම ඔව්, හැම ගන්නවා කියලා. සල්ලි වලට ගන්නවා කියලා ඇත්තරම ඒ fragrance houses ඒ cosmetic houses survive වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ගත්ත ඒගොල්ලෝ හින්දා. ගන්න හින්දා. ගර්ලාන් එහෙම වැහිලා යන්න තිබ්බේ 90s වල. ඒකනේ. ලොකු bankruptcy එකක් වුණා ඒගොල්ලොන්ගේ. මේ ඒක හින්දා මේ ඒ ඇත්තරම ඒකත් ඒගොල්ලෝ fragrance වලට මේ කියන්නේ වැඩිපුර ඉන්වෙස්ට් කළා. කියන්නේ දැන් ඔය ඒ කියන්නේ ආදරේ වැඩි වෙලා. ආදරේ දැන් මෙහෙමනේ දැන් ඒකේ අර ජෝන් පොල් ගර්ලාන් තමයි එයා තමයි ජොම්පු ගෝටිය නෙමෙයි ජොම්පු ගර්ලාන් ගර්ලාන්. ඒ JPG තමයි JPG තමයි. එයා අර දැන් ගර්ලාන් සිය තාත්තගෙට. තාම ඉන්න මේ එයා දැන් අර මං මේ ළඟදි කියව නහෙමා කියලා ඒගොල්ලෝගේ ෆ්‍රේග්‍රන්ස් එකක් තියෙන රෝස් ෆ්‍රේග්‍රන්ස් එක ඒකයි මචං නහෙමා එක්ස්ට්‍රේ එක හදන්න ඒගොල්ලෝගේ ගර්ලාන් කියන්නේ ෆැමිලි එකෙන් හම්බුවෙච්ච ඉඩම් විකුණන්න උනාලු ඒගොල්ලන්ට රෝල්ස් ඔයිල්ස් ගන්න. ඒකනේ. ඒ කොච්චර ආදරේද ඉන්ඩස්ට්‍රි එකට. ඒ තරමට ෆ්‍රේග්‍රන්ස් එකට ආදරේ කියන්නේ ඒ තරමට ආදරේ. කියන්නේ අපි වගේ තමයි. එච්චර විශ්වත් තිබිලා තියෙනවා. මචං මම මේ අපේ ගෙදර උඩ තට්ටු හදන්න සල්ලි වලින් මචං ලාසියත ෆ්‍රේග්‍රන්ස් ඇතුලේ. ඒක කවුරුත් දන්නේ නැහැ. ඔය තාම උඩ තට්ටු හදාගන්න වෙලා තියෙනවා. අන්න ඒ වගේ එක ඉතර එච්චර ඩෙඩිකේෂන් එක හවුස් එක බෑන්ක්‍රප්ට් වෙන්න තරමට ඒක ඒගොල්ලෝ ඒකට මේ කැප වෙලා තියෙනවා. ඉතින් ගැන කියන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. appreciate කරන්න ඕනේ. ඒ කියන්නේ අර කිව්වා වගේ LVMH වගේ ගෲප්ස් ඇවිල්ලා ওই විදිහට ඉන්වෙස්ට් කරන්න නොගත්තා නම් සමහර විට මේ අපිට හෙරිටේජ් එකක් වෙලා තිබ්බ බ්‍රෑන්ඩ්ස් නැතිලා තියෙනවා. නැති වෙන්න ගොඩාක් ඉඩ තිබ්බා. ලොරියල් වලට මනිනවා. ඒ වුණාට ඒගොල්ලෝ අර කැෂරල් වගේ බ්‍රෑන්ඩ්ස් අනිවාර්යයෙන් කැෂරල් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ගත්ත ඉඳලා තාම ඉඳන් සර්වයිව් වෙන්නේ. අනිවාර්යයෙන් සර්වයිව් වෙන්නේ. මොකද මේ බ්‍රෑන්ඩ්ස් කොච්චර තිබ්බත් ඒවා මේ තියෙන කම්පිටිෂන් එකත් එක්ක සර්වයිව් වෙනවා කියන එක ටිකක් අමාරුයි අත්තට. කවුරු හරි ලොකු සල්ලි තියෙන කෙනෙක් ඒ අනිවාර්යයෙන් ඉස්සෙම ප්‍රොටෙක්ට් ක්‍රියේෂන් කරගන්න ඕනේ. දැන් මචං මේ දැන් ඔය ජෝන් රිච්මන්ඩ් මතක නම් පරණ කලෙක්ෂන් එක ඒක නිකන් නැතිම වෙන්න ගිහින් තියෙනවානේ දැන්. නමුත් දැන් අපි ගත්තොත් ඔය ඇට්කින්සන්ස් වගේ බ්‍රෑන්ඩ් මචං ඇට්කින්සන්ස් කියන්නේ අවුරුදු 100 ගාන පරණ බ්‍රෑන්ඩ් එකක්. බ්‍රිටිෂ් බ්‍රෑන්ඩ් එකක්. බ්‍රිටිෂ් බ්‍රෑන්ඩ් එකක් UK බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම නිකන් අගාධයක තිබිලා මචං දැන් ආයෙ නැගිටලා තියෙනවා. දැන් ආයෙ නැගිටලා තියෙනවා. ඇට්කින්සන්ස් ලංකාවෙත් තියෙනවා. මේ ආයෙ නැගිටලා තියෙනවා. දැන් මේ ඒ කියන්නේ මිඩ්ලිස් රීජන් එක බලන්න මගේ යාළුවෙක් මේ ළඟදි ලංකාවට ආපු වෙලාවේ මං හම්බෙලා කතා කළා. මචං ඒගොල්ලෝ ඇට්කින්සන්ස් වලට මාර දේවල් ටිකක් කරන ඇට්කින්සන් තව නෙක්ස්ට් ලෙවල් එකට. ඉතින් ඒව කරන්න ඕන. අනිවාර්යයෙන්ම. ඒව කරන්න ඕන කියලා තියන්නේ මචං අර කොපි කරන ඩුබායි ෆ්‍රේග්‍රන්ස් මේවා නිකන් අර ඩොමිනේට් කරගෙන නිකන් විනාශ කරලා දාන්න හදද්දී අර හෙරිටේජ් ටික රැකිලා තියෙන්න ඕන. ඒගොල්ලෝ තමයි අම්මා තාත්තා වගේ ඉන්නේ. අනිත් එක අපි හැමෝටම කියන්නත් ඕනේ පුළුවන් තරම් මේ හෙරිටේජ් ෆ්‍රේග්‍රන්සස් try කරන්න බලන්න. එතකොට අපේ පැලට් එක අප්ඩේට් වෙනවා. අපිට බලන්න පුළුවන් අපි කොහේ ඉඳන්ද ආවේ කියලා. කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි කොහේ ඉඳන්ද ආවේ කියලා අනිවාර්යයෙන් බලන්න ඕනේ. කියන්නේ ඒව try කියන්නේ මේ ගැන උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් කියන්නේ යූස් කරේ නැතා වුණත් කමක් නැහැ. බලන්න පොඩ්ඩක් හොයලා බලන්න. ඔව් ඇත්ත. අනිවාර්යයෙන්ම මේ ඒකක් ඊළඟට තව එකක් තියෙනවා මචං. මේක නම් එච්චර මාත් ලොකුවටම කැමති නෑ. ඩියොරිසිමෝ මේක හැදුවේ එඩ්මොන් රුඩ්නිට්ස්කා. අහලා ඇති එයා වැඩි කරලා නෑ වුණාට මේක එකක් මචං. මේක ඉන්ඩස්ට්‍රීගේ එක පිල එකක් වගේ චුටි බොටල් එකක් මිනිස්සු එක try කරලා මේකේ මචං ලිලි ඔෆ් ද වැලි කියන වයිට් ෆ්ලෝරල් එක ඒගොල්ලෝ පර්ෆෙක්ට් කරා ඔය ෆ්‍රේග්‍රන්ස් එක. ඕක ක්‍රිස්ටියන් ඩියෝ. ඒගොල්ලෝ ලිලි ඔෆ් ද වැලි නෝට් එක පර්ෆෙක්ට් කරා මේ ෆ්‍රේග්‍රන්ස් එකේදී. ඩියොරිසිමෝ මේ පරණ ඒ කියන්නේ මේ පරණ ෆ්‍රේග්‍රන්සස් දන්න කට්ටිය දන්නවා ඇති. ඩියොරිසිමෝ එතකොට ඕසෝවාජ් එඩ්මන් රුඩ්නිට්ස්කා. ඔව් ඒකත් මේ එඩ්මන්ගේ. ඕසෝවාජ් එතකොට ඩියෝ ෆොරෙවර් ඇන්ඩ් එවර්. ඒකත් ක්ලාසික් එක.
ක්ලාසික් එකක් සෑඩ්ලි ඩිස්කටිනිය ඩිස්කටිනිය වෙලා තියෙන ති ඕම දන්න ඕකද අපේ මම ඉන්දසිට එද්දි ඔය එජ්ජක තිබේ දැන් ගොඩක් මේ වගේ වන ෆේස් අව් කරයගොල්ලො රීෆෝමිලට් කර එකත් හරියේ නෑ මේ ඔය ඕක තියන ගොඩක් මටිරියල්ස් දැම් බෑන් වෙලා තියෙන ඉෆ්‍රයිකින් මේ මචන් මේම කියන ගම මේ ඉෆ්‍රයි ගැන චුට්ටක් කියල දන්න මොකද ඉෆ්‍ර කියන්නේ අපි වචනේ ඉෆ්‍රයි කිය තුන් හතර පාරක් කතා කරන්නේ මොකක්ද මේ ඉෆ්‍ර කියන එක චුට්ටක් කියරදාන්නකොද ගොඩ කටි දන්නෑන මේක නියමයි මේක මේ ක්‍රෑසික් කියන එක එමචන් නෙක්ස්ම ලෙවල් ඩියෝරිසිමු මේ ඔක්කෝ මාව අරයන්නේ 2006 2007 සොරි 2007 2008 කාලෙට ඒගැන මම මේවා මේ ස්මෙල් කරන්න පොඩි අවුරුදු 23 පොඩි කොල්ලා දන්න කිසිම දෙයක් ගිල්ල මේ ස්මෙල් කරන්න ගත්ත කාලතා මච මාම අරයන්නේ මේ අපි කතා කරට ඉෆ්‍ර ගැන චුට්ටක් කියන්න කියලා ඉෆ්‍ර කියන්න ඉන්ටර්නශනල් ෆ්‍රේගන්ස් ඇසෝසිේෂන් එක ඒක මචං ඒක ගොඩක්ම මේලදින් ඉන්ඩස්ට්‍රික ගැනේ ගොඩක් ඉන්ඩස්ට්‍රික ඉන්න ෆිමස්ලා ඉගොල්ල එකතු වෙලා හදපු මේ ඇසෝසිේෂන එකක් not for profit but ඒක තියෙන්නේ ගොල්ලෝ අවුරුදු දහයින් දහටද කොයිද අවුරු සැරයකට ඒගොල්ලෝ යුරෝපියන් යුනියන් එක ඒගොල සේෆ්ටි ස්ටන්ඩර්ඩ්ස් අප්ඩේට් කරනවා එකන ඩර්මටලොජිස්ලා සයින්ටිස්ලා එකන කොස්මටලෝජී සයිඩ් එක ඉන්න කට්ටිය ඒගොලොන්ගේ මේ යුරෝපියන් යුනියන් එකට ආණ්ඩුවට කියලා ඒ ගවමන්ටකට කියලා යුරෝපියන් යුනියන් තනි ගවමන්ට ගන්න එකති මේ එකට කියලා ඒ මේවා රික්වයමන්ස් අප්ඩේට් කරන ගැන යස් කරන්න පුළුවන් රෝස් සොයිල් මෙච්චරයි අද ලැවන්ඩ මෙච්චරයි ඒවා මේ අප්ඩේට් කරන ගැන අපි දන්න අර ඕක්මොස් දෑන් එකක්කාවේ දැන්න ඒ කවුල් හරි ගියා ගැන ඒ ඕක්මොස් රිමූ කල්ල හදන්න පුළුවන් විදික් තියෙන එකන ඒවා අඩු කල්ල හදන්න විදියක් තියෙනවා ඒ වගේ ගොල අප්ඩේට් කරන ඉෆ්‍රයකෙන් කරන්න මචන් අර එක රෙගුලේෂන් සලින් දෙන ඒවට හරියන්න ස්ටෑන්ඩඩ් එක මෙහ ඒගොලට පර්ෆිමස්ලට හදල දෙනවා රයි එතකට දැන් ඇත්තරම කට්ටිය ඉෆ්‍රයකට බැන්නට ඉෆ්‍ර නෙවේ කල්ප්‍රීට් යුරෝපියන් යුනියන් එක යුරෝපියන් යුනියන් එක තමයි කියන්නේ මේවා අඩු කරන්න මේවා අයින් කරන්න එහෙම කියලා කියන යුරෝපියන් යුනියන් ඉෆ්‍රයකෙන් කරන්නේ දැ මේවා මේක වර්ක රවුන්් කරන විදික් තමයි ගොල කියල දෙන්න හදන්නේ ගොල ඒ ස්ටන්ඩඩ් සදන්න ඒ විදියට දැන් දෙයක් යුස් කරන්න බැරින ඒවිනුවට මේවා යුස් කරන්න කියලා ඕ එතකට ඉෆ්‍රයික ස්ටන්ඩ් එක හැදවාම ද අපි ලොකු කම්පනිසින් ඔයිල් හවසෙන් ජීවඩෝන් IFF ගොල ඉන්නවනේ තකසාගෝ ඒ වගේ ඒගොල කරන්නේ ඒවට සමානවෙන්න සින්තටික් මටිරියල් සරි අදලා නැචුරල් සලින් අර මොනහරි තියෙන කැන්සර සරි අර මොනහරි තියෙන ඒවා අයින් කල්ල ඒවා ෆෝමිලේට් කරන තමයි ගොල කරන්න ඇතර මම්මචන් ඉෆ්‍ර ගැන මේ ඔයාට මේක එක්ස්පලේන් කරලා දෙන්න කියලා කිවේ කන්සියමර්ස්ලා විදිහට වාලාට ඇත්තටම ඉෆ්‍රා කියන්නේ මොකක්ද කියන එක දැනගත්න සිටිය යුතු දෙයක් අනිවාර්යයෙන් සහ ඕගොල්ලො පාවිච්චි කරන ෆ්‍රේගරන්සස් වල යස් කරන ඔයිල්ස් එසෙන්ශියල් ඔයිල්ස් ඉෆ්‍රා කම්පයිල්ද කියලා කම්පලයින්ස්ද කියලා ඉෆ්‍රා කම්පලයින්ස් කියලා අනිවාර්යයෙන්ම චෙක් කරගන්න හරි මොකද ඉෆ්‍රා කම්පලයින්ස් වෙන්නෑ මේ පොඩි තැන්වලින් හදන ඔයිල්සල්ට මේ ඕකවෙන්න නැහැ ඒක දෙන්න නැහැ හරිද ඒගැන්නේ ඒක උගුළු දැනුවත් මෙහෙමයි අහන් එපා ගිහිල්ලා මේ ක්‍රිස්ටියන් ඩියෝ පර්ෆියම් ඩියෝ සවාජ්‍යක ඉෆ්‍රා දන්නවාද නැත එහෙවැඩවේ මේ මං කියන්නේ මේ සමහර මේ අපි මේ අන්නෝන් බ්‍රෑන්්සින ශ්‍රී ලංකන් බ්‍රෑන්ස් කියලා ටිකක් ඔය හදනවා ඒවා ඇත්තරම එහෙමද කියලා ඔගලන්ට අහන්ඩ පුළුවන්ස හන්ඩ අයිතියක් තියෙනවා මේ ඒගන කියන්න තමයි මම ඉෆ්‍ර කතා වැදලගත් ෆ්‍රයිගේ ඇතරම සේෆ්ටි පැත්ත තමයි ගොල බලන්න එක සේෆ්ටි පැත් සේෆ්ටි පැත්ත ඉෆ්‍රයිකටත් වැඩිය අර මංකිවගේ ඇතරම දැන් හැමෝම අර කල්පිටි දිට කවරුත් බනින්නේ රිෆෝමිලේෂන් වලට ඉෆ්‍රවලට ඇතරම ඉෆ්‍ර කරන්නේ අරක වර්කරවුන්් කරන විදියක් කියල දෙන එක ඒ විදිට ස්ටන්ඩ් එක හදනක යුරෝපියන් යුනියන් තම ඇතර අපේ අර රීෆෝමිලේෂන් වලට හේට්ක යන්න ඕනේ යුරෝපියන් යුනියන් එක විසක් ඉෆ්‍රයිකට නෙවේ ඇත්තරම දැයි ගොඩක් එක කතන්දර තියෙනවා ඒකේකව දැන් ඉෆ්‍රයික ඉන්නෙත් අර ජිවඩොන්නේ වගේ කට්ටම තමා එතනත් තින්න අරගොල අතනත් තින්න අරගල කියලා මේ ඔගින් කම්පැනී සතරක් පහක් මේ කරන් කරන්න ඇතරම අවස සරමය ලංකා මේ කැනල සොරි ලංකාවෙන මෙල් ලෝකේ මොනපොලික තියන් ඉන්න කම්පැනීස් තියෙන්නේ ඇත්තටම පහහයක් IFF
ජීවඩෝන් ටාකසාගෝ ෆර්මිනිච් මෑනුත් මෑන් එකත් ගත්තද ඔය කවුරුහරි? ඔයතා මෑන් ගොඩක් ඒගොල්ලො මේ ඔය ඩිටර්ජන් පැත්තරන ගොඩක්ම ඉන්න එතොට ඔය වගේ කම්පනිස් තමයි ඇත්තරම මේකේ මොනපොලිය ලොක්කොටික මේ ලෝකෙ සුවන්දවල් හදන සෙට් එක සුවඳවල්ලන් ෆ්ලේවර්ස් සුවඳවසා ෆ්ලේවර්ස් රසවල් ඔය දෙකම හදන්නේ ඔය කම්පනිස් පහය තම ඇත්තරම ලෝකෙ තියෙන්නේ ඊට පස්සේ ඕටික කොපි කරගත්ත සෙට්ක තම පල්ල ඒවයින් තම ටිකල් ඩවන්ලා යන්න ඔන්න වෙන්න ඒක තමා ඉතින් අර ඒගොල්ල කියනවද දෙපැත්තම ඉන්න ඒගොල්ල කියල දැන් ඒගොල්ලන්ට නැචුරල් සියස් කරන්න ඇතුව සින්තටික් යස් කරන්න ඕනාම ඒගොල අරහෙන් කරවන්් කරන්න හදනවා කියලා අරහෙන් ප්‍රේශයක දීලා අපි දන්න ඇතරම ඒ ඉස්්‍ර කම්පලයිට් වෙන් නැතිකටියත් අනිවාරයෙන් වැඩ කරනවා කියන නැචුරල්ස්ම විතර නැචුරල්ස්ම විතරක් ඒක වෙනම නැචුරල්ස් මන එහෙමන අපි කියන්නේ අර සින්තටික් ඕනට වැඩිය දාගෙන තොගයක් දාගෙන හදලා නේ ඒවා මේ එතනෝල් වල පාවිච්චියකුත් නැහැ කැන ෆ්‍රේගන්ස් සෙසන්ශල් එසෙන්ශල් ඔයිල්ල එක හදන්න කෙමිකල්ස් ගොඩක් යස් කරලා කිසිම යනත සමහර එහෙම පිච්චනවා චිලයනවා පිච්චන සිනමන්න පයි කල්ල මේ වුණ නීටහෙම ආපම පිච්චිලයනවා ඉගන ඒහින්ද මේ අනිවාරයක සේෆ්ටික අනිවාර්යම පර්ෆියම් පාවිච්චි කරලා කියන්නෙම තමන්ගේ සේෆ්ටිකන අනිවාර්යම හිතන් මොකද ඇඟට ඇප්‍රයි කර අනිවාරයක බ්ලඩ් ස්ට්‍රීම එකට යනවාම තමා ඔය ගහන පර්ෆියම් එක ඔයාගේ ලේදිගේ යනවා ඇඟ දිගේ යනවා වාජගාගෙන ඉතින් ඒ නිසා ඉතින් තැංක සෝමච් මේ ෆ්‍රේගන්ස් ටික පෙන්නුවට සහ මට මතක් කරල දුන්නට අවුරුදු අදහාටක විතර මතකයන් ටිකක් අනිවාරය ඉතින් අපි ගොඩාක් දේවල් ඇත්තරම කතා කලා අද මට ඇත්තරම මේ මගේ හිතත් එක්ක පිරුණා මේ ඉගැන්නේ මම තුෂාරව දන්නවා අපි කතා කරනවා නමුත් මේ ඇත්තර මේ විදිර මේ ගේන්න පුළොන් වෙච්ච එක ලොකු දෙයක් ඉතින් මේ අපි අනිවාර්යයෙන්ම ආය හොඳ ප්ලෑන් එකක් ඇතුව තව පොඩ්කාස්ටයක් ඇත්තරම කරු මම හිතන්නේ මේක ඉන්ට්‍රස්ට් වෙයි ගොඩක් කට්ටියට මේක ආදරය කරන ආස කට්ටියට සහ හැමෝටම පර්ෆියුම් පාවිච්චි කරන හැමෝටම මේක ඉන්ට්‍රස්ට් එකක් දැනගන්න ඕන මේක බලෙන් හරි බලන්න අපි කොහේ ඉඳන්ද ආවේ කියලා ඔව් අපි කොහෙන්ද ආවේ කියලා බලන්න පර්ෆියුම් එක පාවිච්චි කරනවා අනිවාර්යයෙන් බොඩි ලෝෂන් එකක් හරි ඒ කියන්නේ ඩියෝඩ්‍රන්ට් එකක් හරි මොකක් හරි සුවඳක් ඩියෝඩ්‍රන්ට් එක මස්ත් වගේ දැන් මේ පාවිච්චි කරනවා නම් මේව කරන්න බලන්න මේ දන්න කට්ටියට කියන්න ජූඩ් ෆ්‍රේග්‍රන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න කමෙන්ට් කරන්න පුළුවන් තරම් ඔයාලගේ තියෙන ප්‍රශ්න මොනහරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න අහන්ඩ අප උදව් කරන්න කන්ටක් කරන මගේ කන්ටක් නම්බ කරන ගොඩක් කට්ටිගව තියෙනවා මගේ ටික්ටොක් චනල් එක තියෙනවා ඉන්ස්ට්‍රග්‍රෑම් එක තියෙනවා YouTube චනල් එක තියෙනවා ඕනම මාධ්‍යකින් මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඉතිං නැවත සරයක් තුෂාරට ගොඩක් ස්තුතියි කියලා කියනවා thank you so much for coming ඉතිං අපි ආයෙත් ඕදී චැට් පොඩ්කාස්ට් එකකින් හම්බෙනකම් ජය වේවා